හරි. සුබ සන්ධ්‍යාවක් පුතේ හැමෝටම. මට කියන්න ඔක්කොම කලින් මාව පැහැදිලිව ඇහෙනවද කියලා අග්ගලට මෙසේජ් එකක් දාන්න. ඉක්මනින් දාන්න. රයිට්. ඉක්මනට මෙසේජ් එකක් දාන්න හැමෝම. හරි. හැමෝටම ඇහෙනවා. හරි. අපි නම් අදස් වැඩ පටන් ගමු පුතේ. ගිය සතියේ අපි ක්ලාස් එක කරන්න බැරි වුණා මේ වැඩ කටයුතු කීපයක් නිසා මම ඔයාලට ඒක දැනුම් දුන්නා. රයිට්. ඒකට අමතරව පාඩම් ටික මගහැරීමක් වෙන්නේ නැහැ. නමුත් මම පාඩම් මගහැරෙනවා කියන හිතන දරුවෝ හින්දා අමතර පන්තියක් දාන විදිහක් ගැන පන්තියේ මැද්දේදී කියන්න. හරි. හරි. අපි අද දවසේ වැඩ කටයුතු පටන් ගමු. අපි ගිය සතියේ අන්තිමට කරපු සතියේ මට මතකයි පුතේ. අපි කතා කරලා ඉවර කරා උත්තල කාචයකින් කොහොමද කිරණ ගමන් කරන්නේ අවතල කාචයකින් කොහොමද කිරණ ගමන් කරන්නේ කියලා. රයිට්. දැන් අපි අද කතා කරන්න ඕනේ මේ උත්තල කාච සහ අවතල කාච ගැන. අපි දැන් මානව ඇස ගැනනේ පුතේ අපි මෙච්චර කතා කරන්නේ මේ දවස් ටිකේ. ඒතර මානව ඇසේ කොහොමද අපිට රූපයක් පේන්නේ? ඒ රූපයකදී කිරණ නාභිගත වෙන්නේ කොහොමද? මෙන්න මේ විස්තර ටික තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි. ඔක්කොටම කලින් අපි කාච වර්ග ටික අඳුරගනිමු. right? අපිට අවශ්‍ය වෙන්නේ උත්තල කාච, right? මම මෙහෙම කිව්වොත් පුතාලා උත්තල කාච. උත්තල කාච කිව්වහම පුතේ උත්තල කාච අපි කතා කරන්නේ මෙතනදී ද්වි උත්තල කාච කියන ඒවා. දැන් සාමාන්‍ය උත්තල කාච වර්ග කීපයක් තියෙනවා. තල උත්තල කාච අනිත් එක ද්වි උත්තල කාච කියනවා. තල උත්තල කාච සහ ද්වි උත්තල කාච. ඔය දෙකේ වෙනස මම කියන්නම්. තල උත්තල කාචයේ පුතේ එක පැත්තක් තලයක් වගේ අනිත් පැත්ත උත්තලයි. මෙන්න මේවා. ද්වි උත්තල කාචයේ දෙපැත්තම උත්තල. දෙපැත්තම උත්තල. ඕකෙන් අපේ ඇසේ තියෙන පුතේ ද්වි උත්තල කාච. හරි? මේ ද්වි උත්තල කාචයේ අපිට මෙහෙම කරන්න පුළුවන්. වක්‍රතාවය අඩු. වක්‍රතාවයේ අඩු කාචක් තියෙනවා. වක්‍රතාවයේ වැඩි කාචක් තියෙනවා. වක්‍රතාවයේ අඩු සහ වක්‍රතාවයේ වැඩි කාච වර්ග දෙකක් තියෙනවා. වක්‍රතාව අඩුයි කියන්නේ පුතේ මෙන්න මේ වගේ නිකන් කාචයේ දී උත්තර හැබැයි පොඩ්ඩක් අඩුයි. නමුත් වක්‍රතාව වැඩි කියන්නේ ටිකක් පළලින් වැඩි පුතේ. වක්‍රතාව වැඩි කියන්නේ ටිකක් පළලින් වැඩි. ඔන්න කාච. දැන් මේකෙන් අපේ ඇසේ තියෙන මේ දිවිතල කාචය. ඒකෙන් අපේ ඇසේ තියෙන කාචයේ පොඩි විශේෂතා හැකියාවක් තියෙනවා. මේ වක්‍රතාවය පොඩ්ඩක් අවශ්‍ය නම් වැඩි කර ගන්නත් අවශ්‍ය නම් අඩු කර ගැනීමකට හැකියාවක් තියෙනවා. මේ අපේ ඇසේ තියෙන කාචයට කැමති නම් අපිට පේන බලන්න ඕන වස්තුව තියෙන කොයිතරම් දුරින්ද ඒ අදාළ විදිහට වක්‍රතාවය අඩු වැඩ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. right? ඒක තමයි මුලින්ම මම කියන්න ඕන. ඔන්න එහෙනම් කාච ටික හොඳට ඔලුවට දාගන්න. අපි දැන් තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම සම්පූර්ණයෙන් ප්‍රශ්න කතා කරලා ඉවරයි. දැන් මේ දෙවෙනියට එන දෙවෙනි පාඩම මම ආවේ සිලබස් එක අගේ ඉඳලා මුලට. මුලින්ම පස්වෙනි හතරවෙනි පාඩම කරා, ඊළඟ පස්වෙනි පාඩම කරා, ඊළඟ තුන්වෙනි පාඩම කරා. දැන් මේ දෙවෙනි පාඩමේ ඉන්නේ. පළවෙනි පාඩම කරන්නේ අන්තිමට. right? ඒක තමයි අපේ වෙනස. එතකොට දැන් ඔයාලට දැන් ආයෙ පාර මතක් කරගමු. අපි ඇස ගැන කතා කරා, කන ගැන කතා කරා. ඇසෙන් දැන් කියන උත්තර කාචයක් ඇසේ තියෙන්නේ. උත්තර කාච වර්ග දෙකකට බෙදෙනවා. නමුත් අපේ ඇසේ තියෙන ද්වි උත්තර කාචයක්. ද්වි උත්තර කාචය කොටස් දෙකකට මම පොඩ්ඩක් බෙදලා පෙන්නුවා. වක්‍රතාවයේ අඩු කාච සහ වක්‍රතාවයේ වැඩි කාච. නෑ වක්‍රතාවයේ අඩු කාචයක් සහ වැඩි කාචයක් කියලා ඇසේ දෙකක් නෑ මුදේ. හැබැයි අපේ ඇසට හැකියාවක් තියෙනවා වක්‍රතාවයේ අඩු හෝ වැඩි විදිහට ඒ වෙනස හදාගන්න. ඒක තමයි අපේ ඇසේ කාචයේ තියෙන විශේෂතාවය. right? හරි. එහෙනම් පුතලා දිනේ දාලා නෝට් පොතේ ලස්සන දාගන්න උත්තර කාච කියලා. මේ විදිහට පොඩියෙන් බෙදලා වක්‍රතාවයේ අඩු සහ වක්‍රතාවයේ වැඩි විදිහට කාච බෙදා ගන්න. අපි ඊට පස්සේ ඉදිරියේදී වැඩ කටයුතු කරන විදිය මම ඊළඟට කියන්නම්. අපේ වස්තුවක් කොහොමද පේන්නේ, වස්තුවේ කිරණ ටික කොහෙටද එක්කව වෙන්නේ, අන්නේ කතන්දර ටික. හරි. ටක් ගාලා මේක දාගන්න පුතා. ඉක්මනට දාගන්න. විනාඩියක් ඇතුළත දාගන්න. අර දුවෙක් අහලා තියෙනවා තිසුරුයි
රවිහංසනී මේ කී වසරද කියලා. ඉතින් මේ 9 ශ්‍රේණියේ පන්තිය අපි කතා කරන්නේ. දුව වෙන ශ්‍රේණියකද වැරදීමකින් දාවේ. හරි. මම හිතනවා දැන් ලියලි ඉවර ඇති කියලා. උත්තල කාච, තල උත්තල, දී උත්තල කියලා දෙකක් තියෙනවා. අපේ ඇසේ තියෙන දී උත්තල කාචය ඒක වක්‍රතාව අඩු සහ වක්‍රතාව වැඩි වලට පැහැදිලිව වෙනස පේන්න මම ඇඳා වක්‍රතාව අඩු එක පොඩක් කෙට්ටුයි කාචේ, වක්‍රතාව වැඩි කියන කාචේ පොඩක් මහතයි. උතේ අපේ ඇසේ තියෙන හැකියාව තමයි වක්‍රතාවය අඩු සහ වැඩි ලෙස පොඩක් කාචේ වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. හරි. ඉවර දරුවෝ ටක් ගාලා මෙසේජ් එකක් දාන්න ඉවර නම් මට මේක මකලා අලුත් කොටසට යන්න. හරි ඉවරයි. හරි. හරි. අර තිසිරි දුවට මම කීපාරක් උත්තරේ දුන්නා. පුතේ මේක 10 වසර නෙමෙයි 9 වසර. කීපාරක් අහලා තිබ්බා grade 10 ද කියලා grade 9 පුතේ. හරි. හරි. එතකොට දැන් එහෙනම් උත්තල කාච සම්බන්ධව කතා කරගෙන පස්සේ අපි බලමු අපිට කොහොමද ඇහැට වස්තුවක් පේන්නේ. හරි. අපේ ඇසට කොහොමද වස්තුවක් පේන්නේ? ඒ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. දැන් බලමු කොහොමද ඇසට වස්තුවක් පේන්නේ කියලා. හරි. පුතේ මෙහෙම ලියන්න. ඈත ඇති වස්තුවක්. ඈත ඇති වස්තුවක්. දර්ශනය වී. පුතේ ඔන්න ඈත ඇති වස්තුවක් මම බලන්න යන්නේ. පුතේ සාමාන්‍යයෙන් අපේ පුතේ ඇස ගෝලාකාරයි. හරියටම ගෝලාකාර වුණොත් ගෝලාකාර ලෙස තමයි අපි සලකන්නේ විද්‍යාවේ. right? ඒක ලස්සන ගෝලයක් අඳින්න අමාරු ඉතින් පොඩ්ඩක්. මාළේ පිළිවෙලට කව කට්ට තියලා අඳින්න. හරි. එතකොට අපේ ඇසේ තියෙන කාචය මේක අර කියලා හිතන්න. ඔන්න කාචය. මේ තමයි එතකොට මම ලියනවා දරුවෝ අක්ෂි කාචය කියලා.
පුතේ අර මතකද ඇසේ කොටස් නම් කරද්දි මම කිව්වා අපේ කිරණ ඇවිල්ලා නාභිගත වෙන තැනට අපි කිව්වා මෙන්න මේ හරිය තියෙන තැනට ඒකට අපි ලස්සන නමක් කිව්වා දෘෂ්ටි විතාණය කියලා. දෘෂ්ටි විතාණය. දෘෂ්ටි විතාණය කියලා. හරි. සාමාන්‍යයෙන් ඈත ඉඳන් වස්තුවකින් කිරණ එන්නේ පුතේ සමාන්තරව. සමාන්තරව. ළඟ ඉඳන් මෙන්නේ ඈත ඉඳන් එන්නේ. ඈත ඉඳන් කො සමාන්තර වෙන්නේ. සමාන්තර වෙන්නේ. right? ඈත ඉඳන් කිරණ එන්නේ සාමාන්‍යයෙන් සමාන්තරව. පුතේ ඔයාලට මතක ඇති පුතාලට මම කිව්වා අපි ගිය සතියේ කතා කරා උත්තල කාචකයෙන් කරන්නේ කිරණ එක්කව කරන එකට. ඒකට අපි නමක් කිව්වා අபிසරණය කරනවා කියලා. උත්තල කාචයෙන් කරන්නේ කිරණ එක්කව කරන එක. ඒක අපි කිව්වා අபிසරණය කියලා. පුතේ දුර සිට වස්තුවකින් එනවා නම් ඒතකොට කිරණ එන්නේ පුතේ මෙන්න මේ විදිහට පුතේ. සාමාන්‍ය එන්නේ ඔන්න ඔය විදිහට සමාන්තර විදිහට ඈත ඉඳන් එන වස්තුවක් මොකක් හරි. මොකක් හෝ ඈත ඉඳන් එන වස්තුවකින් නම් කිරණ එන්නේ ටිකක් සමාන්තරව ඈත ඉඳන් එන්නේ. මේ ගොඩක් කෙලින් අඳින්න පුළුවන් තරමට අටුවට තියලා ඔයාලා අඳින්න. මොකද සමාන්තරව තමයි කිරණ එන්නේ. right? සමාන්තරව කිරණ ටික ගලාගෙන එනවා. හරි. ඇවිලි වල මොකද වෙන්නේ? උත්තර කාචිකේ මම කියන්නේ කිරණ එකව කරනවා කියන්නේ. අනේ දෘෂ්ටි විතාණයේ මතට ගානට කිරණ එකතු වෙනවා. ගානට එන කිරණ එමෙ හැරිලා ගානට එකතන එකතු වෙනවා. හැබැයි එතෙන්දී අපිට අර මම විද්‍යාවේ අර ඉසති කිව්වා. අපිට පේන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. නමුත් යටිකුරු ප්‍රතිබිම්බය මොලෙන් අඳුරගන්නේ උඩුකුරු විදිහට. right? මොලෙන් අඳුරගන්නේ උඩුකුරු විදිහට. right? ඒකට මම හේතුවක් කිව්වා මේ පැත්තෙන් කිරණය මෙහෙන් උඩින් එන කිරණය යටට යනවා යටින් එන කිරණ උඩට යනවා. ඒ හින්දා උඩයට මාරුලා දැනගන්නේ. මොලෙන් ඒක ගන්න අඳුර ගන්නවා කවුද කියලා. හරි. දැන් මට ඕනේ මෙතනදී ඈත ඉඳන් එන වස්තුවකින් එන කිරණ සටහන අඳින්න. ඔන්න ඈත ඉඳන් එන වස්තුවක කිරණ සටහන. මේ අපේ ඇහි. හරි. මම දැන් කියන්නම් දුර සිට ළඟ සිට ළඟ ඇති වස්තුවක් ළඟ ඇති වස්තුවක් දර්ශනය වීම ළඟ ඇති වස්තුවක් දර්ශනය ළඟ තියෙන වස්තුවක් කොහොමද දර්ශනය වෙන්නේ පුතේ ඒකටත් ඉතින් අර වගේම අඳින්න ඇහි ගෝලය අක්ෂි ගෝලයක් සාමාන්‍ය විදිහට අඳින්න ඇසේ තියෙන කාචයත් අඳින්න හරි දැන් අපි බලමු මොකද වෙන්නේ සුපුරුදු පරිදි මේ තියෙන්නේ අක්ෂි කාචය මම ලියන්නම් මේ තියෙන්නේ මොකද්ද සුපුරුදු පරිදි දෘෂ්ටි විතාණය ඇසේ කොටස් අපි කලින් සතිය වල කරා දැන් ළඟ තියෙන වස්තුව නම් පුතේ ගොඩ ළඟනේ තියෙන්නේ එතකොට ගොඩ ළඟ ඉඳ වස්තුව ඉන්නේ ඒක ළඟ තියෙන වස්තුවක් කියලා අදහස් කරන්නේ මේ දැන් ඔයා මෙහෙම ඉන්නවා ඔයාගේ මීටර් 3ක් විතර ඈතින් අම්මා ඉන්නවා එහෙම නෙමෙයි ළඟ තියෙන වස්තුවක් කියන්නේ පොතක් කියවන විදිහට ෆෝන් එක ඔබද්දි අනේ ළඟ අපේ ඇඟිල්ලක් දිහාම බලද්දි සල්ලි ගණන් කරද්දි ළඟ තියෙන වස්තුව එහෙනම් හිතන්න වස්තුව මෙතන තියෙන්නේ වස්තුව කොහොම එක එක ඒවා කියනවා එහෙම වස්තුවක් ගැන නෙවෙයි කියන්නේ ඔතේ මේ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් ගැන මොකක් හරි පේන දෙයක් ගැන හරි ළඟ ඉන්න වස්තුවක නම් කිරණ එන්න ඕන මෙහෙමනේ පුතේ ගොඩක් ළඟනේ වස්තුව තියෙන්නේ හරි දැන් උත්තර කාචෙන් ඒත් කරන්නේ කිරණ එක්කව කරන එකනේ එහෙනම් මොකද වෙන්නේ මෙතනින් කිරණ එකතු වෙලා ගාන්න මේ පොඩි නැම්මක් එක්ක ගාන්න දෘෂ්ටි විතාණයකට නාභිගත වුණා පැහැදිලි නේද ළඟ තිබ්බත් දුර තිබ්බත් වස්තුව ගාන්න නාභිගත වෙනවා පුතේ දෘෂ්ටි විතාණය මේක තමයි අපේ ඇසේ කාර්යභාරය මේ තියෙන්නේ ඈත ඇති වස්තුවකින් දර්ශනය වෙන කිරණ සටහන මේ තියෙන්නේ ළඟ තියෙන වස්තුවක් අපිට දර්ශනය වෙන කිරණ සටහන කොහොම කරත් අපේ ඇසේ තියෙන උත්තල කාචයෙන් ලස්සනට කිරණ සටහන් කිරණ දෙක එකතු කරලා දෙනවා කිරණ දෙකක් නෙමෙයි එන්නේ පුතේ කිරණ ලක්ෂ ගණනක් එනවා අපි අර ඇඳීම සඳහා නැත්නම් අපි මේක අධ්‍යයනයේ පහසු සඳහා කිරණ දෙකක් පාවිච්චි කරලා මේ සටහන අඳිනවා හරි හොඳයි එතකොට ඇයි මේ බෝලයක් විදිහට ඇඳේ අක්ෂි ගෝලය දල වශයෙන් ගෝලාකාරයි. හරියටම ගෝලාකාර නොවුනත් දල වශයෙන් ගෝලාකාරයි. ඒ නිසා ඒක ඇඳා අපේ ඇසේ තියෙන උත්තල කාචයක් දී උත්තල කාචයක් ඉඳේ දී උත්තල කාචයක් ඇඳා මෙතනත් ඒ විදිහම ඇඳා දුරින වස්තු ටිකක් ඈත තියෙන හින්දා පුතේ සමාන්තරව කිරණ එනවා කියලා සලකලා මේ සටහන ඇඳේ ළඟ තියෙන වස්තු ගොඩක් ඇහැට ළඟ තියෙන හින්දා කිරණ මේ අතට ආනතර ඇවිල්ලා එකතු වෙනවා කියලා මම ඇඳා. කොහොම බලන්න 100% මේක පැහැදිලි තමයි. ටක් ගාලා මට යටින් මැසේජ් එකක් දාන්න.
right හැමෝම පැහැදිලි හරි එහෙනම් ලස්සනට CR පොතක් තියෙන කෙනෙක් නම් පුතේ පොතේ පිටුවේ භාගය අරන් අඳින්න පුළුවන් තනි පිටු පොත් තියෙන චූටි පොත් තියෙන කවුරුත් කෙනෙක් ඉන්නවා නම් එක පිටුවකට එක ගානේ අඳින්න නැත්නම් නම් ඉඩමදි පුතේ නිකන් චූටි කුරුමිනි අඩුව වගේ ගහන්න එපා ලස්සන අඳින්න කවකටුව තියෙන අඩි රුල තියෙන ලස්සන අඳින්න කවකට්ටක් නැතිව කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි රවුම් උපකරණයක් තියලා අඳින්න පුතේ ආවට කියලා අඳින්න එපා ලස්සනට මේ සටහන ඇඳ ගන්න හරි ඉක්මන නැතකම් පාන කට්ටිය මෙන්න විනාඩි 2ක් 3ක් ඇතුළත අඩි රෝල් තියලා අඳින්න කවකටු තියන්න හරියටම අයින් ඔව් නවංජනා දුව ප්‍රශ්නයක් අහනවා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ කිසිම ප්‍රශ්නයක් නැහැ සර් කියලා දාලා තියෙනවා
හරි. ඉවර දුවල පුතාලා. හරි. දැන් ඔන්න පුතේ එහෙනම් ඔයාලා දැන් දන්නවා දෘෂ්ටි විතානය මත නාභිගත වෙලා කොහොමද ඈතින වස්තුවක ඉන්න කිරණය ඇවිල්ලා අපිට හම්බෙන්නේ ළඟ තියෙන වස්තුවක ඉන්න කිරණය කොහොමද හම්බ වෙන්නේ කියලා. හරි. ඈතින වස්තුව කොහොමද ළඟින වස්තුව කොහොමද කියන එක මෙන්න මේ විදිහට අපිට ඇඳා. හරි. දැන් එහෙනම් මම මේක ටිකින් ටික මකනවා. දැන් ඊළඟට බලන්න යන්නේ දැන් මේ තියෙන සාමාන්‍ය මිනිස්සෙට ඈතින වස්තුව කොහොමද පුතේ පේන්නේ ළඟ තියෙන වස්තුව කොහොමද පේන්නේ කියන එක. නමුත් සාමාන්‍ය මිනිස්සු කියලා අදහස් කරේ මම නිරෝගී මිනිස්සු ගැන. නිරෝගී මිනිස්සු ගැන. හැබැයි පුතේ හැම මිනිස්සයම නිරෝගී නෑ. සමහර දරුවෝ ඉන්නවා පොඩි කාලේ ඉඳන්ම උපැස්සි වලක් පළඳිනවා නැත්තම් කන්නඩි දානවා. සමහර කට්ටිය ඉන්නවා වයසට ගිය කිසිම කන්නඩියක් දාන්නේ නැහැ හොඳට එයාට ඇස් පේනවා. සමහර කට්ටිය ඉන්නවා මැදි වයසේදී කන්නඩි පාවිච්චි කරන්න වෙනවා. තව සමහර කට්ටිය ඉන්නවා අවුරුදු 40 50 වගේ කාලෙදී පාවිච්චි කරනවා. තව සමහර ඉන්නවා මෑරට කම් මොන කන්නඩියක්වත් දාන්නේ නැහැ හොඳට පොඩි අකුරු පාව බලනවා. ඉතින් මේක විවිධාකාරයි. ඒක ස්වභාව ධර්මය අනුව වෙන දෙයක්. ඉතා කලාතුරකින් තමයි වෙන හේතුවක් නිසා වෙන්නේ. ඉතින් ස්වභාවිකව හෝ කොහොම හරි මේ වගේ අක්ෂි රෝග ගොඩක් තියෙනවා. හරි? අක්ෂි රෝග ගොඩක් තියෙනවා. ඇස් ලෙඩ කියන ඒවා ගොඩක් තියෙනවා. හැබැයි පුතේ හැම ලෙඩේම අක්ෂි රෝගයක් නෙමෙයි. සමහර ඒවාට කියන අපි අක්ෂි දෝෂ කියලා. හැම එකම අක්ෂි රෝග නෙමෙයි සමහර ඒවා අක්ෂි දෝෂ. අන්න ඒ වගේ අක්ෂි දෝෂ දෙකක් තියෙනවා. ඔන්න බලන්න. සාමාන්‍යයෙන් අක්ෂි රෝග නෙමෙයි අක්ෂි දෝෂ ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා. අක්ෂි දෝෂ ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා. එකකට අපි කියනවා පුතේ දූර දෘෂ්ටිකත්වය. දූර දෘෂ්ටිකත්වය. අනිත් එක තමයි අවිදුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටිකත්වය. එකක් දූර දෘෂ්ටිකත්වය අනිත් එක අවිදූර දෘෂ්ටිකත්වය. right? ඔව්. තනුජහන මේ දෙක අතර වෙනස මොකක්ද කියලා ඔන්න දැන් කියන්න යන්නේ. පුතේ වෙනස මේකෙම මතක තියාගන්න. මේකෙන් මතක තියාගන්න. මම අන්තිමට මේ අක්ෂි දෝෂ දෙකට පොඩි කෙටි තරහක් ගහලා දෙන්නම්. මුලින්ම අපි අක්ෂි දෝෂෙක ඉගෙන ගනිමු. මම ලස්සන පොඩි කෙටි තරහක් ගහලා දෙන්නම් මතක තියාගන්න පහසු වෙන්නේ වචන වලින් මතක තියාගන්න ක්‍රමය. දැන් අපි මතක තියාගෙන ඉමු මේක ඉගෙන ගනිමු. දූර දෘෂ්ටිකත්වය කියන්නේ දෘෂ්ටිකත්වය කියන්නේ පේනවා කියන එක. දූර කියන්නේ දුර කියන එක. එහෙනම් මෙන්න මේ ලෙඩේදී දුර පෙනේ. අන්න මතක තියාගන්න ලේසි. දුර පෙනේ. ඇයි? දූර දෘෂ්ටිකත්වය. දුර පේනවා. ඒ ලෙඩේ නමම ඒකයි. දූර දෘෂ්ටිකත්වය දුර පේනවා. එහෙනම් මොකද්ද පේන්නේ නැත්තේ? ළඟ නොපෙනේ. අන්න දුර පෙනේ ළඟ නොපෙනේ. ඕක තමයි මේ ලෙඩේ මේ දෝෂයේ හැටි. එයාට දුර පේනවා හොඳට. හොඳට දුර පේනවා දැන්. උදාහරණයක් හැටියට ඔයාලට මේ ලෙඩේ දිනනවනම් ඔයාලට බස් එකක් ඈත් වෙනකොට බෝඩ් එක හොඳට පේනවා. ඈත් වෙන මිනිස්සෙක් හොඳට අඳුර ගන්න පුළුවන්.
මෝටර් බයික් එකක් ඉස්සරහින් යනවා ඒකේ නම් ප්ලේට් එක හොඳට වඩ පේනවා රයිට් වගේ ඉස්කෝල ටීචර් කෙනෙක් ඉස්කෝලේ පාර පායනවා අන්න අර ටීචර් කෙනෙක් ටක් ගාලා කියන්න පුළුවන් දුර පේනවා හොඳට හැබැයි ළඟ පේන්නේ නැහැ පොත් කියවන්න බෑ ෆෝන් එකේ බටන් ඔබද්දි වචන හරියට පේන්නේ නැහැ රයිට් එතකොට මොකක් හරි වගේ ඇඟිල්ල කට්ටක් කරලා දෙනවා කට්ට හරියට පේන්නේ ළඟනේ පේන්නේ අන්න ඒක තමයි පුතේ කියන්නේ දුර දෘෂ්ටිකත්වය කියන්නේ රයිට් හරි ඒක තමයි දුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ දැන් එතකොට අවිදුර කියන්නේ මොකක්ද අවිදුර කියන්නේ ළඟ දුරක් කියන්නේ අවිදුර ළඟ දුරක් එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වයෙන් මොකක්ද වෙන්නේ අවිදුර කියන්නේ ළඟ පේනවා එහෙනම් ළඟ පේන්නේ අවිදුර දෘෂ්ටිකත්වය අවිදුර පේනවා ඒක ළඟ පේනවා එහෙනම් පුතේ මොකද්ද පේන්නේ නැත්තේ අනේ දුර නොපෙනේ අයියෝ දුර නොපෙනේ බලන්න වෙච්ච දේ දුර පේන්නේ නැහැ දැන් දුර පේනවා ළඟ පේනවා ළඟ පේනවා දුර පේනවා මේවා අක්ෂි දෝෂ හොඳේ අක්ෂි රෝග නෙමෙයි අක්ෂි රෝග කියන්නේ ග්ලූකෝමාව අන්ධ බව රතුකොළ වර්ණන්දතාවය උන් වගේ තමයි ඇස් වල ඇති වෙන රෝග මේවා දෝෂ කියන්නේ මොන හරි පොඩි දැන් අර වාහන වලක් තියෙනවා වාහන වල ආවේනික ලෙඩ තියෙනවා ආවේනික දෝෂ තියෙනවා දැන් උදාහරණයකට හිතන්න වාහනයක හිතන්න මෙහෙම රෝදේ බකල් වාහනේ යන්නේ ඇදේට රෝදේ බකල් දෝෂයක් ඒක ප්‍රතිකාරයක් නෙවෙයි කිය වාහනේ කැලලක තියෙන මොකද අවුල රෝගයක් කියන්නේ මොනවද නිතරම වාහනේ රත් වෙනවා right නිතරම වාහනේ මොන හරි අපි හිතමු හරි එන්ජිමෙන් දුම් දානවා හරි ලෙඩක් මොකක් ලෙඩක් නිතරම එන වැඩක් හැබැයි දෝෂයක් කියන්නේ අපිට මොන හරි කළා මග හරවන්න පුළුවන් එක බෙහෙත් කරන්න ඕනේ ඒක හදලා දැන් වාහනයක රෝදයක් බකන්න වෙන රෝදයක් දාන්න පුළුවන් නැත්නම් ඒ රෝදේ ඇදාරින්න පුළුවන් දැන් අක්සි දෝෂෙත් එහෙමයි මේක බෙහෙත් කරනවා නෙමෙයි ඒක එළියෙන් බාහිරින් ප්‍රතිකර්ම කරලා ඉවරයක් කරලා දාන්න පුළුවන් දැන් ඇත්තටම දෝෂය එතන පුතේ දුර දෘෂ්ටිකත්වය දුර පේනවා එහෙනම් දුර පේන්නේ ළඟ නොපෙනේ අවිදුර දෘෂ්ටිකත්වය එහෙනම් අවිදුර පේනවා ළඟ පේන්නේ දුර නොපෙනේ ඔන්න මිනිසාට නැත්තම් ඔයාට මට හැමෝටම තියෙන්න පුළුවන් අක්ෂි දෝෂ මෙතන ඇති ඕන තරම් වැඩිපුරම ලෝකෙ තියෙන්නේ මේ දුර දෘෂ්ටිකත්වය දුර පේනවා ළඟ පේන්නේ නැහැ පොත් කියවන්නේ එහෙම අමාරුද තමයි මම දන්න විදිහට වැඩිපුර තියෙන්නේ මොකද ළඟ පේන්නලා දුර පේන්නේ නැති අය ඉන්නවා නැත්තේ නෑ බහුතරය හම්බෙන්නේ මේ වගේ ගොඩක් අය ඉන්නේ පොත් කියවන්න එහෙම කන්නඩි දාන අය. රයිට්? බස් එකේ බෝඩ් එක බලන්න කන්නඩි දාන අය අඩුයි. රයිට්? ඒ නිසා මේවා තමයි අක්ෂි දෝෂ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. මේ අක්ෂි දෝෂ වල පිළියම මොකද්ද? බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නැත්නම් විද්‍යාවෙන් දෙන පිළියම මොකද්ද? ඒ පිළියම කොච්චර දුරට සාර්ථකද? ඒ පිළියමට රෝගය ඇති වෙන්නේ කොහොමද? සාමාන්‍ය මිනිස්සෙක් ඇසකට වඩා මේ රෝගයේ තියෙන ඇසේ මොකද්ද වෙනස? ඒ ඔක්කොම මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් එනම් අලුත් පිටුවක අක්ෂි දෝෂ කියලා දාලා මේ දෙක කෙටියෙන් දාගන්න. ඊට පස්සේ අපි ඉකින් එක කතා කරගෙන යන්න. හරි. විනාඩි 1ක් ගාලා ඔක පැහැදිලිව දාගන්න. ඉක්මනට දාගන්න.
හරි. දැන් එහෙනම් පුතේ අපි ඔන්න බලමු මේ අක්ෂි දෝෂ වලින් දුරදෘෂ්ටිකත්වය මොකටද මොකද්ද වෙන්නේ දුරදෘෂ්ටිකත්වය මොකද්ද වෙන්නේ මේක සාමාන්‍යයෙන් ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා හැමෝම දැනගෙන ඉන්න කාරණාවක් වගේ. කියන්නේ ඇයි මේ මෙහෙම වෙන්නේ? ඇත්තටම මොකද්ද මේ මෙහෙම වෙන්න හේතුව? right? ඔන්න වගේ සිද්ධි කීපයක් තමයි මේකේ තියෙන අපි ඒ ගැන කතා කරලා බලමු පුතේ. හරි. දැන් සාමාන්‍යයෙන් දුරදෘෂ්ටිකත්වය දැන් සාමාන්‍ය මිනිස්සෙගේ ඇසක් මම මේ අඳින්නේ. සාමාන්‍ය නිරෝගී ඇස. ඔන්න දුවේ පුතේ සාමාන්‍ය නිරෝගී ඇස මොකද්ද කියලා බලන්න. අපි දැන් මෙච්චරලා දැනන් හිටියන්නේ. සාමාන්‍ය ඇසකට මොකද වෙන්නේ? අපි සාමාන්‍ය ඇසක් මෙන්න මේ ආකාරයට ඇඳන්නේ. right? දැන් අපි අඳින්නේ දුරදෘෂ්ටිකත්වය වෙන ඇසක් ගැන කතා කරන්න යන්නේ. කියන්නේ දුර ඇති වස්තු පේන. දුරදෘෂ්ටිකත්වය. දුර ඇති වස්තු හොඳට පේනවා. right? දැන් දුරදෘෂ්ටිකත්වය කියන වචනේ ඇතුළේම තිබ්බා දුර කියන වචනේ. right? දුරදෘෂ්ටිකත්වය හොඳින් පේනවා. නමුත් ළඟ තියෙන වස්තු පේන්නේ නැහැ. ඒකට ගැටලුව. හරි. එතකොට එයාගේ දුර ඉඳලා එන වස්තු මම කියවනේ එන්නේ පුතේ සමාන්තර රේඛාව විදියට කියලා. ඒව ගානට දෘෂ්ටි විධානය මත අදාළ විදිහට ගානට නාභිගත වෙනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. සාමාන්‍ය නිරෝගී ඇස. මොකද අපිට කියන්න පුළුවන් දුර හොඳින් පේන්නේ. දුර දෘෂ්ටිකත්වය කියන්නේ ඒකනේ. දුර හොඳින් පේන්නේ. right? සාමාන්‍ය නිරෝගී ඇස. දුර හොඳින් පේනවා. දුරත් හොඳින් පේනවා. සාමාන්‍ය නිරෝගී ඇසක ළඟත් හොඳින් පේනවනේ පුතේ. සාමාන්‍ය නිරෝගී ඇසක මේ ළඟ ඉඳන් එන වස්තුවක ඉඳන් කිරණාවක් පුතාලා ඒකත් ගානට නාභිගත වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ළඟත් හොඳින් පේන්නේ. ළඟත් හොඳින් පේන්නේ. ඒ කියන්නේ කිසිම කතාවක් නැහැ. නමුත් ඔන්න මම දැන් අඳින්න යන දුර පුතාලා දුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන ඇසක කතන්දරේ. දුර දෘෂ්ටිකත්වය සහිත ඇස. දුර දෘෂ්ටිකත්වයේ සහිත ඇස. දැන් දුර දෘෂ්ටිකත්වයේ තියෙන මිනිස්සුන්ට ළඟ පේනවනේ. ඒ ගැන තර්කයක් නැහැ. ළඟනේ දුර පේනවනේ. දුර ප්‍රශ්නයක් නැහැ. එයාට දුරින් ඉඳන් එන වස්තු වල ආලෝක කියන හොඳට නාභිගත කරගෙන ගානට අවිදුරු වෙන්නේ. දෘෂ්ටි විධානය මත නාභිගත කරගෙන වැඩේ කොට. හරි. එහෙනම් එයාට මොකද? දුර හොඳින් පේන්නේ. කිසිම තර්කයක් නැහැ. දුර හොඳින් පේන්නේ. හැබැයි ළඟ පේන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න බලන්න. ඔන්න බලන්න එයාට ළඟ පේදි වෙන වැඩි. මෙන්න අක්ෂිකාච. ඔන්න ළඟ ඉඳන් වස්තු එනවා. සාමාන්‍ය මිනිස්සෙක් ගෙනම් මේක ගානට කතාවටලා මෙතන එන්න ඕනේ. හැබැයි මේ මිනිස්යාගේ මොකද වෙන්නේ? දෘෂ්ටි විතානේ පොඩ්ඩක් පවු කරන් ගිහිල්ලා පොඩ්ඩක් පිටිපස්සේ නාභිගත වෙන්නේ. හරියටම දෘෂ්ටි විතානේ නාභිගත වෙන්නේ නැහැ. එයාට ඒකින්දා බොඳ වෙච්ච ප්‍රතිබිම්බයක් වෙනිලා පුතේ. වස්තුව බොඳ වෙලා යනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන්. ළඟ ඇති වස්තු අපැහැදිලිය. ළඟ ඇති වස්තු අපැහැදිලිය. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මේකට හේතුව මොනවා වෙන්න ඇද්ද? මේකට හේතුව මොනවා වෙන්න ඇද්ද? එක්කෝ දැන් මේක හිතන්නකෝ මේ අක්ෂි ගෝලය ටිකක් පිටිපස්සට වෙන්න තිබ්බනම් මේ අක්ෂි ගෝලය පොඩ්ඩක් පිටිපස්සට වෙන්න තිබ්බනම් මේක ගාන නාභිගත වෙනවනේ. එහෙනම් ස්වභාවිකවම මෙයාගේ අක්ෂි ගෝලයේ වක්‍රතාව අඩු වෙනවා. අක්ෂි ගෝලයේ වක්‍රතාව අඩු වෙනවා. එහෙනම් හේතුවක් වෙන්න පුළුවන් ස්වභාවිකවම අක්ෂි ගෝලයේ වක්‍රතාව අඩු වීම. නැත්නම් අපි ලියන්න පුළුවන් අක්ෂි ගෝලයේ කෙටි වීම. අක්ෂි ගෝලයේ කෙටි වෙලා. අක්ෂි ගෝලයේ කෙටි වෙලා. දැන් මේක CR පොතක් තියෙන දුවේ පුතේ නම් තනි පිටුවේ සම්පූර්ණයෙන් අඳින්න අලුත් විදිහට. මේ දැන් අලුත්ම මෙවන ෆ්‍රෙෂ් පිට කරමු. සයන්ස් කියන්නේ ෆ්‍රෙෂ් පිටි කරගන්න විෂයක්. හොඳට බලන්න. ළඟ ඇති වස්තුව පැහැදිලි.
බලන්න මේක අපහැදිලි වෙන්නේ නැහැ නේ පුතේ. අක්ෂිගෝලයේ මේ රාම චුට්ට පිටිපස්සට යන තිබ්බනම් අපහැදිලි වෙන්නේ නැහැ කොහෙද? අර මෙහෙට වෙලා තියෙන හින්දා මේ හින්දා අක්ෂිගෝලයේ කෙටි වීම වෙන්නත් පුළුවන්. තව මේ අර ඉස්සෙල්ලා මම ඇඳ මතකද පටන් ගත්තිම උත්තල කාච වලත් වර්ග දෙකක්. උත්තල කාච වල වර්ග දෙකක් මම ඇඳන්නේ පුතේ. උත්තල කාච වල වර්ග දෙක තමයි මම ඇඳපු මොකද්ද? අර ටිකක් වක්‍රතාව වැඩි එකයි අඩු එකයි. හරි? වක්‍රතාව වැඩි එකයි අඩු එකයි. ඒතර වක්‍රතාව පොඩ්ඩක් අඩු වුණත් මේ වැඩේ වෙන්න පුළුවන්. එහෙනම් අපිට කියන්න පුළුවන් අනිත් හේතුව කාචයේ වක්‍රතාව අඩු වීම. ඒකත් වෙන්න පුළුවන්. කාචයේ වක්‍රතාව අඩු වීමක් වෙන්න පුළුවන්. ගෝලයේ කෙටි වීම වෙන්නත් පුළුවන්. ඔන්න කතන්දරය. එතකොට දූර දෘෂ්ටිගතයේ සහිත ඇසේ මෙන්න මේකයි වෙන්නේ. ඒකයි ළඟ ඇති වස්තුව පැහැදිලි වෙන්නේ. දෘෂ්ටි විධානයේ පිටිපස්සේ නාභිගත වෙන්නේ. එතකොට ඒකට හේතුව අක්ෂිගෝලයේ කෙටි වීම වෙන්නත් පුළුවන්. වක්‍රතාවයේ කාචේ අඩු වෙලා තියෙන එක වෙන්නත් පුළුවන්. ඒක තමයි හේතුව. ඔන්න කතන්දරය. right? ඔකට පිළියමක් තියෙනවා. මොකද්ද පිළියම? පුතේ මේ කාච වර්ගයක් තියෙනවා. ඒකට අපි කියනවා මම මේ පැත්තෙන් පොඩ්ඩක් ලියන්නම්. උත්තල කාච වර්ගයක් තමයි මේවට අපි කියනවා උත්තල මාවක කාච කියලා. අර අමාවක හඳ වගේ නිකන් උත්තල මාවකයි. මෙන්න එහෙම නිකන් ඉස්සරහා පැත්තෙන් ට්‍රවුන් වෙලා පිටිපස්සෙන් ට්‍රවුන් වෙච්ච කාච වර්ගයක්. ඒ වගේ නිකන් අර ඔරුව වගේ කාචේ තියෙන. ඔන්න ඔය ආකාරයේ කාච වර්ගයක් තියෙනවා. උත්තල කාච වර්ගයක් තමයි. අපි ඒවට අපි කියන්නේ උත්තල මාවක කාච. මෙන්න මේ විදිහේ කාච. මේකට පිළියම තමයි උත්තල මාවක කාචයක් තියෙන කණ්ණාඩි දෙකක් දාන එක. උත්තල මාවක කාචයක් තියෙන කණ්ණාඩි දෙකක් දාන එක. ත්‍රිවිධ පුතු එක අහලා දෙනවා සර් මේ දෝෂය උපතින් විතරද එන්නේ කාලගත වීමෙන් තේරෙනවා. අපෝ වෙනවා පුතේ. අපේ ඇස පාවිච්චි වෙන්න වැඩි වෙන්න වයස්ගත වෙද්දී අක්ෂිපේශි දුර්වල වෙලා මේ වැඩි වෙන්න පුළුවන්. සමහරුන්ගේ උපතින් වෙන්නත් පුළුවන්. සමහරුන්ගේ අවුරුදු දෙකක් තුනක් ඇති වෙන්න පුළුවන්. සමහරුන්ට වයසට එනකම නොවෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ ස්වභාවිකයි. එහෙම වුණාම පේන්නේ නැතුව යනවා දෝ පුතේ. පේන්නේ නැතුව යනවා කියන්නේ දැන් අපි වචනෙම කියවනේ දුර දෘෂ්ටිගතය. දුර පේනවා. ළඟ යාට පැහැදිලිව පේන්නේ. පේන්නේ නැතුව යනවා නෙමෙයි. ළඟ පේන්නේ නැහැ කියන්නේ. ළඟ පැහැදිලි නැහැ. ළඟ පැහැදිලි නැහැ කියන්නේ පුතේ දැන් පොතක් එහෙම ගත්තාම යාට බොඳ වෙලා වගේ පේන්නේ. හේතුව මේ දෘෂ්ටි විධානය ටිකක් පිටිපස්සෙන් නාභිගත වෙනවා. දැන් හරනම් කිරණය මෙන්න මෙතන නාභිගත වෙන්න බෑ ළඟ තියෙන වස්තු පේන්නේ නැහැ. ඒත් ළඟ තියෙන වස්තු පේන්නේ නැති මොකද හේතුව? දෘෂ්ටි විධානය පොඩ ඈතින් නාභිගත වෙලා. ඒ නිසා ටික බොඳ වීමකින් වගේ තමයි ළඟ තියෙන වස්තු පේන්නේ යාට. දුර වස්තු හොඳට පේනවා යාට. එයාට දෝෂයක් නැහැ. ඒකට දුර දෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා. ළඟ පේන්නේ නැහැ. දුර දෘෂ්ටිකත්වය. right? ඒකට හේතුව තමයි එක්කෝ අක්ෂිගෝලය ටිකක් කෙටි වෙලා මෙහෙට වෙලා. නැත්නම් කාචේ වක්‍රතාව පොඩ්ඩක් අඩු වෙනවා. ඒකෙන් මොකක් හරි වෙන්න පුළුවන්. දැන් මේකට පිළියම තමයි උත්තල මාවක කාච තියෙන මොකක් පළදින එකට. උපස්ති වෙලා පළදින. right? හරි. ඔන්න පිළියම. ඔන්න මම පිළියම යටින් අඳිනවා. දැන් අපිට ඕනේ පොඩ්ඩක් මේ කාචයක් තව දැන් අක්ෂි කාචේට අමතර කාචයක් තව ඉස්සරහට දාලා මේක පොඩ්ඩක් පස්සට කරගත්තා නම් හරියට වෙන්නේ. මොකද අපිට බෑනේ පුතේ අක්ෂි ගෝලයේ අතින් තද කරලා මේ පොඩ්ඩක් ඈඩ් කරන්න ඒව කරන්න යන්න බෑ. එහෙම ඈතුටක් දාන්න පුළුවන් නම් වැඩේ ලේසි. එහෙම බෑනේ. right? ඒ නිසා අපිට පිළියමක් විදිහට එළියෙන් තව කාචයක් දාලා මේ කිරණය පොඩ්ඩක් ඉස්සරහට කරන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න තියෙන එකම ඔප්ෂන් එක මේ විදිහට. එන පුතේ මෙහෙමයි කරන්නේ. ඔන්න එහෙනම් මම අක්ෂි ගෝලයේ අඳිනවා මේ. right? මම අක්ෂි ගෝලයේ ඇඳලා. ඇඳලා ඉවරලා ඔන්න මම අක්ෂි කාචයක් අඳිනවා. ඒකේ තර්කයක් නැහැ. දැන් මම ඉස්සරහෙන් පිළියම විදිහට උත්තල මාවක කාචයක් දානවා. උත්තල මාවක කාචයක් කියන උපැස්ති වලක් දාන්නේ. හොඳයි නිකන් කාචයක් අතින් අල්ලන් ඉන්නේ නැහැ. right? හරි. දැන් ඔන්න ළඟ ඉන්න වස්තුවක් ආවම පොඩ්ඩක් මෙහෙම ඇවිල්ලා මෙතනින් තව පාරක් පොඩ්ඩක් ફોකස් වෙලා ආයෙ පාරක් ඔන්න ගානට ફોකස් වෙනවා. right? හරි. එතන පුතේ මෙතන උත්තල මාවක් කාචේ නම් උත්තල කාචේ පුතාලා කොහොමද දන්නවා පොඩ්ඩක් මෙහෙම ඇතුළට ફોකස් කරගන්නවා කියන්නේ. නැත්නම් ඇතුළට කිරණ නමනවනේ කිරණ එකතු කරනවනේ. එතන ඉස්සරහින් දාම කිරණේ පොඩ්ඩක් නැමිලා ගානට දෘෂ්ටි විතාණය මත නාභිගත වෙනවා. ඔන්න පිළියෙල. දැන් පුතේ පුතාලා හයි ඉතින් ඕන උත්තල මාවක් කාචයක් දැම්මොත් හරිද කියලා. අපෝ නෑ පුතේ. ඒක උසස් පෙළ මට්ටමේදී
වෛද්‍ය විද්‍යාල මට්ටමේදී වගේ ඔයාලට තේරෙයි ඩයොප්ටර් ගාණක් තියෙනවා. කියන්නේ කාචයක බලය කියලා දෙයක් තියෙනවා. right? ඔයාලා සමහර දැක්කද ඔයාලා අම්මලා තාත්තලා එහෙම අලුතෙන් ඇස් කණ්ණාඩියක් ගෙනාවොත් එහෙම ඒකේ මේ 0.2යි D නැත්නම් 0.3යි D ඔන්නම කාචේ උඩ ගහලා තියෙන පොඩි ස්පීකර් එකක්. ඔය කියන්නේ කාචේ බලය. ඔන්නම ඩයොප්ටර් ගාන බලලා තමයි පුතේ තීරණය කරන්නේ මෙයාගේ දැන් අක්ෂිගෝලයේ කොතනද ફોකස් වෙන්න ඕනේ කොතනද නාභිගත වෙන්න ඕනේ අන්න එතනට හරියන්න උත්තර කාචය කොතනද පළදෙන්නේ කන්නඩි දෙකේ ෆ්‍රේම් එකට දාන්න. ඒක ඉතින් ඒ අක්ෂි විශේෂඥයන් විසින් එතනදි පරීක්ෂා කරලා බලලා යන්ත්‍රානුසාරයෙන් ගණන් හදලා බලලා කොච්චර බලයක් තියෙන කාචයක්ද මෙයාට දාන්න ඕනේ ඒ විදිහට දාන්න. right? ඒ විදිහට දානවා. සමහර ඒ දෘෂ්ටිකත්වයේ ගැටලුව උඩරිම තියෙන තමයි අපි කියන්නේ බෝතල් අඩි කන්නඩි දානවා කියන නිකන් ඝනකම් කාච තියෙන කන්නඩි දාන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ දාන්නේ මේ රෝගය ගොඩාක් තියෙනවා. ඒ උත්සන්න වෙලා එයාට ළඟ තියෙන වස්තුව පේන්නේ නැතරම් වගේ කට්ටිය තමයි එහෙම දාන්නේ. හරි. ඔන්න එනම් පිළියම. පිළියම තමයි උත්තල මාර්ග කාච තියෙන මොකක් දාන එකද? උපැස්සි වල පළඳින එක. right? ඔන්න කතන්දරේ. ඔන්න එහෙනම් ආයෙ පාරක් පැහැදිලි කරන්න. මේ තියෙන සාමාන්‍ය මනුස්සයෙකුගේ නිරෝගියාස අපි ඒ දෙක හොඳට බැලුවා. දුරින් පේන ඒවාත් හොඳට පේනවා ළඟ තියෙනවත් හොඳට පේනවා. නමුත් දූර දෘෂ්ටිකත්වයේ තියෙන ඇසක මේකයි වෙන්නේ. දුර හොඳට පේනවා. දුරේ ඉඳන් එන කිරණ හොඳට ගානට නාභිගත වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළඟ ඉඳන් එන වස්තුවේ කිරණ නාභිගත වෙන්නේ දෘෂ්ටි විචාරණයට පොඩ්ඩක් පිටිපස්සේ. ඒ නිසා ඒකට හේතුවක් වින්දා අපිට එහෙම වෙන හින්දා ළඟ තියෙන වස්තුව අපැහැදිලි. දුර ඉඳන් එන හොඳට පේනවා. ඒක තමයි දූර දෘෂ්ටිකත්වයේ කියන්නේ. හරිද? එතන හේතුව මොකද්ද? අක්ෂිගෝලයේ කෙටීමේ. අක්ෂිගෝලය පොඩ්ඩක් මෙහෙට වෙලා කියලා හිතන්න පුළුවන්. තව කාචයේ වක්‍රතාව පොඩ්ඩක් අඩු වෙලා කාචයේ හීන වෙලා ස්වභාවිකව වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරු හොයාගෙන තියෙනවා වෛද්‍ය විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේකට හොඳම වැඩේ උත්තල මාවක තියෙන කාචයක් දාලා මෙතන මුලින්ම එන කිරණය තව පොඩ්ඩක් මෙතනින් හරවලා දුන්නොත් එතකොට තව පොඩ්ඩක් මෙහෙන් කියන්නේ දැන් මේ කෙලින්ම යන හින්දා පුතේ පිටිපස්සට යන්නේ තව එකපාරක් ඉස්සරහින් කාචයක් දාලා තව පොඩ්ඩක් කිරණය නමලා දුන්නොත් ඉස්සරහින් නාභිගත වෙයි කියලා හරියට ගණන් හදලා බලලා උත්තල මාවක කාචයක් තියෙන කණ්ණාඩි දෙකක් දැම්මම වැඩේ ගොඩක් මම දන්නේ නැහැ පුතේ මීට වඩා දූර දෘෂ්ටිකත්වය කොහොම පැහැදිලි කරන්නද කියලා මම මගේ උපරිමයෙන් පැහැදිලි කරා 100%ක්ම තේරිච්ච දරුවෝ මට අක්කලා මැසේජ් එකක් දාන්න ඇති. ඉක්මන මැසේජ් එකක් දාන්න. තේරුණා. හොඳටම තේරුණා. බොහොම හොඳයි. right. හොඳයි. දරුවෝ 20 දෙනා මැසේජ් එක දාන්න අක්කලා 21 දෙනෙක් 20 දෙනෙක් ඉන්නවා මෙතන කියන්නේ. වෙන මැසේජ් එකක් දාන්න. හරි සුපිරියටම තේරෙනවා බොහොම හොඳයි. හරියට අහන් ඉන්නවනම් අවධානයෙන් ගෙදර අනම්මනම් ප්‍රශ්න ගැන අහවහල සද්දපද හිතන්න නැතුව හොඳට තේරෙන්න ඕන. 100ක් තේරුණා නියමයි සුපිරි. දැන් ඕගොල්ලෝ මේක අඳින්නේ මෙහෙමයි. කවුරුත් නිකන් එක කෑල්ලක් මේ කෑල්ලේ එහෙම අඳින්න එපා. අනික පුතේ විද්‍යාපන්තියකට ගණන් පන්තියේ චූටි පොත් ගන්න එපා. දැන් ඕගොල්ලෝ ලොකු ළමයි 100ක් පොතක් ගන්න. චූටි පොත් අරගෙන මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි ඉගෙන චූටි අපුරු ලියනවා. එකක භාගයක් මේ පිටු අනිත් භාගය ඒ පිටු. එහෙම කරන්න එපා පුතේ. ලෝක නැතුව ගන්න 100ක් පොතක්. අරගෙන ඉවරලා 100ක් පොතක් ගන්නවා නම් පුළුවන් නම් පුතේ පොත අනිත් පැත්ත හරවලා කමන්නේ මේ ටික එක පිටුවකට දාගන්න. එහෙම බැරි නම් මේ ටික එක පිටුවකයි අර පිටුවේ අර පැත්ත එක පිටුවකයි. කොහොම හරි කමන්නේ හොඳ පැහැදිලිව දාන්න හැබැයි හැම එකක්ම කව කට්ට තියලා රවුම් ගහලා නැත්නම් රවුම් උපකරණයක් තියලා රවුම් ගහලා අඩි රූල් තියලා අඳින්න පුතේ නැත්නම් නම් පට්ටම අසාධාරණයක් ඔයගොල්ලෝ කරගන්නේ ඔයාලට. මට නෙමෙයි. ඔයාලට අසාධාරණයක් කරගන්න. නිකන් මේ කටුවට ඇඳලා ඔන්නේ ඔළුව තියන් ඉන්නවා. ඒව කරගත්ත කියන පුතේ කෙරෙන්නේ නැහැ. දැම්ම ඔළුවට අරගෙන ආය කියෝ මේ වැඩේ කරගන්න. වැඩේ කොට සුපිරිය. හරි. එහෙනම් ඔක්කොම ටික දාගන්න. මෙන්න දූර දෘෂ්ටිකත්වයේ පිළියම සහ වෙන සිද්ධිය මොකද්ද? මෙන්න සාමාන්‍ය ජීවිතය ඇස. හරි. ලස්සට දාගමු වැඩේ. අවංකව දාගන්න විනාඩි 10ක් ගියත් කමන්නේ හොඳ පැහැදිලිව ඇඳ ගන්නවා.
අර්ධුවෙක් අහලා තියෙනවා 8 සිට පන්ති දාන්න බැයිද කියලා. ඒක පුතේ මට ඉස්සරහට තමයි තීරණය කරන්න වෙන්නේ අනිත් දරුවෝත් එක්ක කතා කරලා. මොකද සමහර දරුවන්ට ඉතින් ප්‍රශ්න තියෙනවා, පාසල් වල ප්‍රශ්න තියෙන අය තියෙනවා. අපි බලමු පුතේ. ඉතින් ඉස්සරහට තමයි තීරණයක් ගන්න වෙන්නේ. දැන්ට මට එහෙම තීරණයක් කියන්න අමාරුයි. right. ඉවර දරුවෝ යටි මැසේජ් එකක් දාන්න පුතාලා.
right ගොඩක් දොර ඉවරයි කියලා හිතනවා මම එහෙනම් ටිකෙන් ටික මකන්නද පුතාලා හරි ඉවරයි කියලා හිතනවා මම ඉඳලා මේක මකන්න පටන් ගන්නම් right හරි එතන පුතේ දැන් අපි දුරදෘෂ්ටිකත්වය හරි දැන් අවිදුරදෘෂ්ටිකත්වය ගැන කතා කරන්න තියෙන්නේ හරි හරි දැන් පුතේ අපි ඉස්සලා දුරදෘෂ්ටිකත්වයනේ දැන් අපි බලන්න යන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ ඇස මොකද වෙන්නේ දැන් අපි කියලා දුන්නා මම අවිදුර දෘෂ්ටිකත්වය අවිදුර පේනවා ළඟ හොඳට පේනවා right අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ හොඳට පේනවා අවිදුර දෘෂ්ටිකත්වය ළඟ හොඳටම පේනවා අවිදුර දෘෂ්ටිකත්වය මෙයාට දුර තමයි පේන්නේ නැත්තේ ඕම් බලන්නකෝ එනවා ඔන්න අවිදුර දෘෂ්ටිකත්වයේදී මොකද වෙන්නේ දැන් අවිදුර දෘෂ්ටිකත්වයේ මම ඇන්දොත් එන්නේ ළඟ හොඳින් පේනවනේ දැන් ඉස්සෙල් එකේ තිබි ළඟ අවුල් දැන් මේකේ ළඟ ඉඳගෙන කියන හොඳට ගානට නාභිගත වෙනවා කිසිම ප්‍රශ්නයක් මුකුත්ම ගැටලුවක් නැහැ ළඟ තියෙන ඒවා හොඳට නාභිගත එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වය නම් ළඟ හොඳින් පේන්නේ ඒ ගැන තර්කයක් ඇත්තෙම නැහැ ළඟ හොඳින් පේන්නේ මෙයාගේ අවුල තියෙන්නේ දුර හොඳට පේන්නේ නැති දුර මොකද පේන්නේ නැත්තේ මොකද වෙන්නේ කොහොම බලන්න උදේ වෙන්නේ මේකයි දුර ඉඳන් කිරණ එනවා දුර ඉඳන් කිරණ එනවා මෙයාගේ කිරණ එකතු වෙන්නේ පුතේ කලින් එකේ උනේ මොකද චුට්ටක් පිටිපස්සෙන්නේ මෙයාගේ කිරණ එකතු වෙනවා මොකද්ද දෘෂ්ටි විතාන්න පොඩ්ඩක් කලින් එකතු වෙන්නේ ඒ නිසා මෙයාට දුර ඉඳන් එන වස්තු පැහැදිලිව පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ right දුර සිට එන වස්තු නොපෙනේ දුර සිට එන වස්තු වල කිරණ අපිට පේන්නේ නැහැ ඒක තමයි අවිදුර දෘෂ්ටිකත්වයේ ගැටලුව දැන් මේවට හේතු වෙන්න පුළුවන් මොනවාද අරකෙම අනිත් පැත්ත දැන් අර කියුනේ අක්ෂිගෝලය කෙටි වෙලා මේකේ මොනවද වෙන්නේ ඇත්තේ අක්ෂිගෝලය දිගු වීම වෙන්න පුළුවන් නේ මේ අක්ෂිගෝලය ටික පස්සට ගිහිල්ලා වෙන්න පුළුවන් අක්ෂිගෝලය දිගු වීම නැත්නම් විශාල වීම කියලා ගන්නත් පුළුවන් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා වෙන්න පුළුවන් එහෙනම් අනිත් එකෙත් එහෙමයි අරකේ වක්‍රතාව අඩු වීමනේ මොකද කාචයේ වක්‍රතාව කාචයේ වක්‍රතාව මොනවා වීමද වැඩි වීම අක්ෂිගෝලයේ දිගු වීම කාචයේ වක්‍රතාව වැඩි වීම ඒ නිසා යා ළඟට අංගල නැමෙනවා කිරණයට අංගල ළඟ නැමුණා ළඟ නැමිලා මොකද දෘෂ්ටි විදානට කලින් නාභිගත වුණා ඒක වෙන්න පුළුවන් දෘෂ්ටි විදානට කලින් නාභිගත වුණා ඒක වෙන්න පුළුවන් ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ හරි ඒක තමයි වෙලා තියෙන ගැටලුව අක්ෂිගෝලයේ දෘෂ්ටි විදානට කලින් නාභිගත වුණා ඒක තමයි වෙලා තියෙන ගැටලුව ඒක ප්‍රශ්නයක් දැන් මේකට පිළියම් මොකද්ද මතක තියාගන්න ලේසි ඉස්සලා දූර දෘෂ්ටිකත්වයේ යෙදුවේ පුතේ උත්තල මාවක අවිදුර දෘෂ්ටිකත්වයේ යොදන අවතල මාවක අවිදුර නම් අවතල අයන්නෙමයි තියෙන්නේ අවිදුර නම් අවතල මාවක කියන්නේ මෙන්න මේ වගේ කාචයක් ටිකක් මහත ඇතුළට වක් වෙච්ච කාචයක් මේකට අපි කියනවා අවතල මාවක කාචය ඔන්න බලන්න දැන් මොන පිළියම යොදන හැටි ඉස්සල වගේ පිළියම යොදන හැටි දැන් පුතේ අපිට ඕනේ කිරණේ චුට්ටක් ඈත් කරලා පොඩ පස්සට තල්ලු කරන්නේ ඒ නිසා තමයි අවතල කාචය යොදන්නේ මොකද අවතල කාචය වලින් මම ගිය සතියේ කිව්වා අල්ටිමේට් කරපු සතියේ කිව්වා කිරණ විහිදුව එහෙනම් කිරණේ පොඩ විහිදුවලා ඈත් කළා දැම්මනම් අපි ගොඩ ඔන්න බලන්න මේ විදිහට සාමාන්‍ය කාචයේ තියෙනවා ඔන්න දැන් දුර ඉඳන් එන වස්තුනේ පේන්නේ නැත්තේ ඉස්සරහෙන් දාන ඔන්න අවතල මාවක කාචය ඒ කියන්නේ උපැස් වලක් එක්ක දාන්නේ කන්නඩ දෙයක් එක්ක ඔන්න දුර ඉඳන් වස්තු වෙනවනේ දුර ඉඳන් සමාන්තරව කිරණ ඇවිල්ලා පුතේ
මෙයා පොඩ්ඩක් ඈඩ් කරලා දෙනවා කිරණ ටික. පොඩ්ඩක් මෙයා කිරණ ඈඩ් කරනවා. එතකොට අපිට ලේසි ෆෝකස් කරගන්න. කිරණ පොඩ්ඩක් ඈඩ් කරලා දෙනවා. ඈඩ් කරලා ඒ ඈඩ් කිරීම නිසා අර එන කිරණය ගානට අදාළ තැනට නාභිගත වෙනවා. මොකද අපිට බෑනේ පුතේ අත දාලා කාචය පෙටි කරන්නවත් මේ ගෝලය මෙහෙට කරන්නවත් බෑනේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් ඉතින් කාචයක් දාලා එළියෙන් කිරණ පොඩ්ඩක් ඈඩ් කරලා ඒ ගානට ફોකස් කරනවා අදාළ තැනට. ඔන්න දෝෂයේ පිළියම එද්ද. මතක තියාගන්න ලේසි. අවිදුර නම් අවතල. අවිදුර නම් අවතල, දූර නම් උත්තල. අවිදුර නම් අවතල, දූර නම් උත්තල. අවිදුර දෘෂ්ටිකත්වය ළඟ පෙනේ, අවිදුර පේනවා, දුර නොපෙනේ. ඒ නිසා තමයි පිළියෙම හේතුයි. දුර දෘෂ්ටිකත්වයේ කලින් අපි කරේ දුර පෙනේ, ළඟ නොපෙනේ. ඒකට පිළියෙම අපි ඉස්සෙල්ලා කතා කරා. කොහොම බලන්න මේ කතන්දරේ සර්ව සම්පූර්ණ තේරිච්ච තමයි. සුපිරියටම තේරෙනවා නියමයි. නියමයි. සුපිරි. අන්න රයිට්. නියමයි. 100ක් ඕකේ. සුපිරි නියමයි. හොඳටම තේරුණා පූර්වා. නියමයි. සුපිරි. අන්නේ වචන ටික තමයි ඕනේ පුතේ. හරි. නියමයි. එහෙනම් අපි එනම් අර වගේ දාගමු. හැබැයි අලුත් පිටුවක අතන ඉඳන්ම අඳින්න ඕනේ. සාමාන්‍ය නිරෝගියස ඇඳලාම අඳින්න. එතකොට ඔයාලා ඔළුවට කිරණ සතහන් යනවත් වැඩි. හොඳටම බලන්න. හොඳටම බලලා කරන්න. හරි. දාකලා පටන් ගමු. අලුත් පිටුවක ලස්සන කරගෙන. අඩ්රෝල් තියලා ඕනමාන කව කාටු තියලා අඳින්න. right. අර දුවෙක් කාලා තියෙනවා නිරෝගී ඇස මාරු වෙනව නේද කියලා. නෑ අපිට නිරෝගී ඇස මාරු වීමක් වෙන්න ඕනේ නෑ. නිරෝගී ඇසේ සාමාන්‍ය දුරත් හොඳින් පේනවා ළඟත් හොඳින් පේනවනේ. මෙතනදි මං යන්න මේ. දුර අවිදුරු ටිකත් ඇසේ ළඟ හොඳින් පේනවා දුර තමයි පේන්නේ නැත්තේ. මෙතන තමයි දෝෂය තියෙන්නේ. නිරෝගී ඇස මාරු වීමක් වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය විදිහට මං යන්නේ.
right හරි පුතේ එහෙනම් ඔන්න සාමාන්‍ය නිරෝගී සෝකේ හොඳින් පේන කතාව හරි අවිද දෘෂ්ටිකත්වයේදී මොකද කරන්න ඕනේ right ඒ ටික ඔක්කොම කතන්දර ටික පැහැදිලි හොඳටම පැහැදිලි වෙන පාඩමක් අද මම කරේ හොඳට පැහැදිලි කරගෙන තියාගන්න විභාගෙට මේක එකක් අනිවාර්යෙන් අහනවා දුර දෘෂ්ටිකත්වය අවිද දෘෂ්ටිකත්වය පිළියම් අහන අවස්ථා තියෙනවා සම්පූර්ණ රචනා ප්‍රශ්න ආපුවා තියෙනවා ප්‍රශ්න ලියලා උත්තර කරවන්න ඒවා ඒවට හේතු හපු අවස්ථා තියෙනවා මේ තීරණසකරන අඳින්න දීපුවා තියෙනවා ඉතින් මුදේ චිත්‍ර පාඩමක් වගේ අක්ගා ලකුණු ටික දාගන්න පුළුවන් ක්ලේසි පාඩමක් මේක නිකන් නාස්ති වෙන්න එපා පුතේ මේ වගේ පාඩමක් ක්ලේසියෙන් පුළුවන් කරගන්න ඔයාලා නැත්තම් වෙන අපරාධයක් කරගන්නේ right හරි ඊළඟට හරි පුතේ ඒ අස්සෙම කියන්න ඕන ඔයාලට දැන් ඉස්සරහට අපි ගිය සතිවල පොයක් සහර මාර්තු මාසේ සාමාන්‍ය පෙළ විභාගෙකින් ඉඳලා අයියලා කරලා පන්ති තිබ්බින්නාට පන්ති කරන්න සතියක් දෙකක් මිස් වෙච්ච අවස්ථා තිබ්බා. දැන් කිසිම පාඩුවක් නැහැ පුතේ අපි පාඩම් තුනක් සම්පූර්ණයෙන් ඉවර කරලා ඉවරයි. right? දැන් මේකෙත් අන්තිම කොටස දැන් මේ කරා යන්නේ. එතකොට තව එකම එක පාඩමක් අපිට ඉතුරු වෙන මේ වාරෙට ඒකත් අත්කාලා කරලා ඉවර ගන්න පුළුවන්. නමුත් දැන් සමහර දෙමාපියෝ ප්‍රශ්න අහලා තිබ්බා වෙබ්සයිට් එකේ සර්වේ එකක් අහලා තිබ්බා මේ ඒ සතිය මිස් වුණාට මොකද කරන්න කියලා. පුතේ ඒක කිසිම දෙයක් හිතන්න එපා. අනිත් එක පොය දවසට ගොඩක් කරාට පන්ති නැහැ පුතේ. ඒක නම් අහන්න දෙයක් නැහැ. පොය දවසට කොහොමද නිවාඩු. හරි අර මගේ හේතුවකට නිවාඩු දුන්නා විභාග කටයුතු නිසා. එතකොට ඒක කවර් කරගන්න ඔබ ලබන සතියේ සාමාන්‍ය අපි 6ට පටන් අරන් 7:45 8ට අතර ක්ලාස් එක නවත්තනවානේ. ලබන සතියේ 8:00 ආරම්භව 9 වෙනකන් ක්ලාස් එක යනවා. ඔයාලට අමතර පන්ති තිබ්බද? මට ඉතින් පොඩක් කරන්න දෙයක් නැහැ. මට පුළුවන් ටයිම් එකේ තමයි මම අමතරව දාන්නේ වෙලාව. right? ඒතර ලබන සතිය අනිවාර්යෙන් ඒ වගේ වැඩිපුර වෙලාවක් පැය භාගයක් විනාඩි 45ක් විතර වෙලාව වැඩි වෙනවා. ඊට පස්සේ සතියෙත් එහෙම වෙයි. මොකද ඔය නිවාඩු දුන්න සතියේ වැඩ කටයුතු ඕගලන්ට පාඩුවක් නොවෙන්නයි මම මේ වැඩේ කරන්නේ. හරි? ඒක තමයි ඔන්න පළවෙනි කාරණාව. ලබන සතියේ එතකොට රැයට කණ්ඩ එහෙම වුණනම් කාලා බීලා ලෑස්ති වෙන්න සාමාන්‍ය පන්ති වලට වඩා විනාඩි 40ක් 45ක් පැයකට කිට්ටු වෙන්න වැඩි වෙලාවක් යයි. ඊළඟ දෙවෙනි කාරණාව. එතකොට මේ අද එහෙම අලුතෙන් ජොයින් වෙලා ඉන්න දරුවෝ හරි සමහරුන්ට පරණ පාඩම් ඉස්සෙලා නම් සමහර පාඩම් වල සම්පූර්ණ පාඩම YouTube එකට මම දාලා තියෙනවා මේ ක්ලාස් එක කරු මීටින් එක පිටින්ම right මගේ YouTube channel එක කියලා බලන්න 9 ශ්‍රේණිය කියලා අදාළව ඒ පාඩම් වල ඉස්සරහින් උඩින් නම දාලා තියෙනවා 9 ශ්‍රේණියට අදාළ පාඩම් කීපයක් දාලා තියෙනවා වැදගත් පාඩම්. ඒතර ඒවා බලලා හදලා තියාගන්න මොකද මේ පාඩම් පහම ඉවරුනට පස්සේ full paper එකක් කරන්න ඕනේ. නැත්නම් මේ paper එකේ සමහර පාඩම් වලදී උඩ බලන් ඉන්න වෙන්නේ ඔයාලට. right YouTube එකේ තියෙන වීඩියෝ එකක් බලන් ඉන්න අමාරු නෑ නේ ඔයාලට. සින්දු අහනවා නම් බලන් කරන අතරේ ඔක් කරන්න පුළුවන්. දැන් YouTube පැකේජ් පවා තියෙනවනේ එක එක මොබයිල් කම්පැනි වල. ඒ නිසා ඔයගොල්ලන්ට වියදමක් යන්නෙත් නෑ. අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගත්තාම මාසෙට රුපියල් 200 ගාණක් වගේ යන්නේ. ඕන තරම් ඔයගොල්ලන්ට ඕන වීඩියෝ එකක් බලන්න පුළුවන්. හරි ඒ නිසා වැදගත් දෙයකට සල්ලි දෙවිවට කමන්නේ නැහැ පුතේ. ඒ හින්දා ඒ වීඩියෝ එකක් බලලා ගැටලු निराකරණය කරගන්න. ඊළඟ කාරණාව. ඒ සමහර 9 ශ්‍රේණිය 3 වෙනි පාඩම එහෙම වීඩියෝ එක බලන එක 10 ශ්‍රේණියට එහෙම ඔයගොල්ලන්ට පට්ටම වැදගත්. ඒකට අදාළ වෙන්න ඕන කරුණු ටික පවා මම මේ 9 ශ්‍රේණියදී උගන්වලා ඉවරයි ඔයාලට. right ඔයාලට 10 ශ්‍රේණියදී මාර ලේසියක් වෙයි. බලන්නකො පන්ති කරන් යද්දි. මගේ පන්ති 10 ශ්‍රේණිය ජාවත් නැතත් ඔයාලට ඒක මාර පහසුවක් වෙයි. හරි. එහෙනම් මම පණිවිඩ කීපෙම කිව්වා. අංක 1 ලබන සතියේ පැයක් විනාඩි 45ක් විතර පන්ති වැඩිපුර කරනවා. අංක 2 අර වීඩියෝස් ටික බලලා නිකන් වෙලාවට පේපර් එකට ලෑස්ති වෙන්න පස්සේ මේ අන්තිම පාඩම තියුරෙච් හැටියෙන් ෆුල් පේපර් එකක් කරනවා. හරි. එකක් නෙමෙයි දෙකක් විතර කරලා තමයි දෙවෙනි වාර පාඩම වල වැඩ පටන් ගන්න. හරි. එහෙනම් පුතේ අද දැන් ඔන්න අක්ෂි දෝෂ හරි අක්ෂි රෝග ඊළඟට තියෙන අක්ෂි රෝග ගැන කියන්න කලින් අපි ඉගෙන ගමු මේ එකක් තමයි ද්විනේත්‍රික දෘෂ්ටිය. ඒ අලුත් වචනයක්. ද්විනේත්‍රික දෘෂ්ටිය මම උගන්වන්නම් වචන වලට බය වෙන්න එපා. අනිත් එක තමයි ත්‍රිමාන දෘෂ්ටිය. ත්‍රිමාන දෘෂ්ටිය. හරි? ත්‍රිමාන දෘෂ්ටිය අතරම අපි සමහර දරුවෝ මේක මෙහෙම කිව්වම දන්න වෙයි. 2D නැත්නම් 3D. 3D කියවම කොහොමද දන්නේ? 2D කියනවා. ද්විනේත්‍රික දෘෂ්ටිය ත්‍රිමාන දෘෂ්ටිය. අතර මිනිසාට right මිනිස්යාට ගොඩක් වෙලාට තියෙන ත්‍රිමාන දෘෂ්ටියක්. එයාට ඉස්සරහින් තියෙන වස්තුවක දිග පළල උස අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා පුතේ. right අනිවාර්යයෙන්ම තියෙනවා. හරි.
එතකොට දැන් අපි මේකෙදි කතා කරන්නේ මෙන්න මේ දීනේෂ්ටික දෘෂ්ටිය සහ ත්‍රිමාන දෘෂ්ටිය කියන එක. හරි. අපි දැන් බලමු. හරි. දැන් මේ දීනේෂ්ටික දෘෂ්ටිය අපි හැමෝටම තියෙනවා. බල්ලට පූසට උණහපුළුවට වඳුරට එතකොට චිම්පන්සියට රිලවට ඕනෙක් කෙනෙක්ට දීනේෂ්ටික දෘෂ්ටිය තියෙනවා. ඇස් දෙකක් තියෙනවනේ. හැබැයි පොඩි දෙයක් තියෙනවා. දැන් හිතන්න මෙන්න මේ ආකාරයේ මුහුණක් තියෙන නැත්නම් කොට පල්ලෙන් අඳින්න. මෙන්න මේ ආකාරයේ මුහුණක් තියෙන සතෙක්ට උදාහරණයකට බල්ලා ගමු. දැන් බල්ලා වගේ සතෙක්ට ඇස් දෙක තියෙන පුතේ මූණ දෙපැත්තට වෙන්නනේ. එහෙම වුණාම බල්ලට පේන්නේ මෙන්න මේ පරාසය. බල්ලට මේ ඉදිරියේ තියෙන කොටස් අඳුර ගැනීම ටිකක් අපහසුයි. බල්ලට පේන්නේ මෙන්න මේ පරාසය. right? ඒක අපි කියනවා අංශක 150ක් විතර පරාසයක් කියලා. 150ත් 120ත් අතර වගේ පරාසයක් බල්ලට මේ දෙපැත්තෙන් හොඳට පේනවා. ඉදිරියේ දේවල් පේන්නේ නැත්තේ නෑ. පේන අඩුයි. right? පේන අඩුයි. දැන් හැබැයි මිනිසා ගැන කතා කරමු. මිනිසාගේ සාමාන්‍ය පුතේ ඇස් දෙක තියෙන ඉස්සරහා පැත්තේ. මිනිසාගේ උණහපුරුව චිම්පන්සිය වඳුරු කුලේ සත්තු ඔක්කොගේ වගේ ඉදිරිපස ඇස් දෙක තියෙනවා. එතකොට මිනිසාට දෙපැත්ත පෙවුන නැතුණාට ඉදිරියෙන් වෙන ඒවා ටික හොඳට පේනවා. ඉදිරිය හොඳ දීනේෂ්ටික දෘෂ්ටියක් තියෙනවා. හරි? එතකොට මේ තියෙන්නේ බල්ලාගේ දෘෂ්ටි පරාසය. ඇයි දෘෂ්ටි පරාසය කියන්නේ? මේ පේන ප්‍රමාණය. මේක අපි ගමු මිනිසාගේ දෘෂ්ටි පරාසය. හැබැයි අර සත්තුන්ට වඩා මිනිසාගේ ඇස් දෙකෙන් එකම වස්තුවක් හොඳට අඳුර ගන්න පුළුවන්. දැන් මූට බෑ. මූට එකම වස්තුවක් හොඳට අඳුර ගන්න බෑ කෑලි කෑලි පේන්නේ. right? එතකොට අලියටත් එහෙම නේද කියලා අහනවා දනුජෝ. අලියාගේ ඇස් දෙක දෙපැත්ත තියෙන අලියටත් පේන්නේ මේ වගේ. මිනිසාට, චිම්පන්සියට, වඳුරට ඒ වගේ සත්තුන්ට මෙහෙම තමයි පේන්නේ. පූසටත් මේ වගේ පේනවා. පූසගේ ඇස් දෙක දෙපැත්තට මේ ඉස්සරහින් තියෙන්නේ. බල්ලට පේන්නේ දෙපැත්තෙන්. හැබැයි ඒකෙත් හැම බල්ලටම නෙවෙයි. සමහර බල්ලන්ට පොඩ්ඩක් ඉස්සරහට එන ඇස් දෙක තියෙන බල්ලෝ ඉන්නවා. ඔය හොඳ වර්ගයේ කුලේ බල්ලෝ ඒ රොට්වයිලර් වගේ බල්ලෝ සමහරවිට චුට්ටක් ඇස් දෙක ඉස්සරහට එන්න තියෙනවා. එතකොට ඒ බල්ලන්ගේ දෘෂ්ටි පරාසය වෙනස් වෙනවා. මම මේ කිව්වේ සමස්තයක් විදිහට ගත්තොත් බල්ලෝ. right? බල්ලෝ කොහොමද ඔයගොල්ලෝ බල්ලෝ කිව්වේ නෑ නේද? right? බල්ලෝ කියනවාම නිකන් බලන් ඉන්නවා. එතන අපිට බල්ලා කියනවද දන්නේ නෑ. එහෙම කියන්නේ නෑ පුතේ. බයිනවනම් මූණට බයින්න බෑ. එහෙනම් නම කියලා බයිනවා. එහෙම බල්ලා කියලා බයින්නේ නෑ බයින්න බෑ. හරි? එතකොට දැන් බල්ලාගේ දෘෂ්ටි පරාසය බල්ලට මේනේ දෙපැත්තේ. එතකොට දැන් ඕගොල්ලෝ කියන්නේ බා එහෙනම් බල්ලට හරි කෙලින් ගෙන්න ඕනේ. එහෙම ගෙන්න එපා පුතේ. බල්ලට හරි කෙලින් ගල කලක් ගෙවුවොත් බල්ලට පේනවා එහෙම. පේන්නේ නැතුව නෙමෙයි අර බල්ලට හරි කෙලින් පේන්නේ. ඒකේ ප්‍රශ්නේ නෑ. ඕගොල්ලෝ කියයි ආනේ නම් හරි කෙලින් ගෙන්නන බල්ලට පේන්නේ නැතුන හොරෙන් ගෙන්න පුළුවන්. හොරෙන් ඒතර බල්ලට මපන්නෙත් නෑ බල්ලු. දැන් ගේට්ටුවක් කරලා තියෙනකොට ෂේප් එක එනවා. ඒතර බල්ලෙක් ඉන්නවා නම් බල්ලගේ හොම්බ කෙලින් ගෙන්න ඕනේ. ඒතර බල්ලට පේන්නේ නෑ. බල්ලා අපිව හපන එකක් නෑ කියලා හිතන් ගිහිල්ලා බල්ලා කෑම පස්සේ මට කෝල් කරලා කියන්න බෑ. මෙහෙම කිව්වනේ බල්ලා ඇවිල්ලා කෑවා. උට පේනවා මම මේ කිව්වේ පැහැදිලිව පේන්නේ උගේ ද්විනේත්‍රික ඇස් දෙකෙන් නේත්‍රා කියන ඇස්නේ ද්විනේත්‍රික දෘෂ්ටියෙන් පේන විදිහ තමයි මම මේ කිව්වේ හරි එතන කවුද අර ආර්යන් පුතා hina මුණ පුතා තියෙන ඒක තමයි හරි මිනිසාට අවුලක් නැහැ එතකොට දැන් ඇත්ත හැබැයි කතාවනේ හොඳට තේරුම් ගන්නකො දැන් මේ අපිට මෙහෙම පේන්නේ ඉස්සරහ පැත්තනේ අපිට මේ පැත්තෙන් එන ඒවා පේන්නේ අඩුයි දැන් සෙල්ලම් කරගෙන ඉන්නකොට අපි හිතමු මෙතනත් අපි ක්‍රිකට් මැච් එකක් ගන්නවා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ අර පැත්ත පොඩි ළමයින්ට ක්‍රිකට් මැච් එකක් ගන්නවා අපිට සමහරවිට මේ පැත්තෙන් එල බෝලයක් අදිනවා අපි දන්නේ නැහැ. දැන් බල්ලා හැමද බල්ලට පැත්තෙන් ගලක් ගෙනවා දුර නැට පස්සට එනවා. නේ? ඉතින් ප්‍රශ්නේ නැහැ. බල්ලා දුවනවා. ඒ කියන්නේ බල්ලට පැත්තෙන් හොඳට පේනවා. ඉස්සරහින් පේනවා අඩු වුණා. ඉස්සරහ පේනවා අඩු වුණත් පේනවා අඩුයි. දැන් අපිට පැත්ත පේනවා හරි මාඩුයි අපිට පේන්නේ මෙන්න මේ පරාස. දැන් බලන්න ඕගොල්ලෝ ඔක ඊටකට බලන්නකො දැන්. ඕගොල්ලෝ බලන් ෆෝන් එක තියනම් ෆෝන් එකයි වටේ තියෙන උපකරණ කීපයක් පේන්නේ. මේ පැත්තෙන් පේන්නේ නැහැ. පැත්තෙන් ඇවිල්ලා අම්ම පොල්ලෙන් ගියොත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. රාඩි සද්දයක් ඇහිලා හැරලා බැලුවොත් මිසක් පේන්නේ නැහැ. හරි සන්තෝෂයිද? right? දැන් ගිහලා ගෙදරින් අංගිරි මල්ලේ පොල්ලෙන් ගහලා බලන්න එපා පේනවාද කියලා. right? ඊට පස්සේ හොස්පිටල් ගිහිල්ලා පළ කෙලියක් කරනවා. ඔය අම්මලා දාත්තලා මට විරුද්ධව පොලි කියලා ඒක තමයි කියලා තියෙන ළමයිනේ පොල්ලෙන් ගහලා බලන්න කියලා මල කෙලියක් කරනවා. right? සන්තෝෂයිද? හරි. එතන බල්ලාගේ දෘෂ්ටි පරාසය එදී. මිනිසාගේ කොහොමද? ඔන්න නැහැ හැබැයි බල්ලට වඩා හොඳ ද්විනේත්‍රික දෘෂ්ටියක් කාටද මිනිසාට තියෙනවා. හොඳේ. මොකද මිනිසා ඊට වඩා පොඩ පරිණාමයේ වෙච්ච සතෙක් ඉන්නවා. හොඳේ. දැන් ආයේ මිනිසා සතෙක්ද කියලා. ඌ බං සතෙක් තමයි. මිනිසා සතෙක්. සතෙක් නෙමෙයි සතෙක්. හරි සන්තෝෂ සතෙක් තමයි. හරි. ඉතින් බං එතකොට බං
ත්‍රිමාන දෘෂ්ටිය කියන්නේ මොකද්ද? ඒක මිනිස්සයාට තියෙන්නේ. ත්‍රිමානයි. 3D අඳුර ගන්න පුළුවන්. සත්තුන්ට නැත්තේ නෑ. සත්තු කීප දෙනෙක්ට ඔබ තියෙනවා. මිනිස්සයාගේ තමයි දියුණුම ඇස් තියෙන්නේ ලෝකේ. මිනිස්සයාට සමාන දියුණුම ඇස් තියෙන තා జాතියක් ඉන්නවා මේ විශාල යෝධ දැල්ලෝ. දැල්ලෝ වර්ගයක් ඉන්නවා මුදේ. ඒගොල්ලන්ට මිනිසාට සාපේක්ෂව ගොඩාක් කිට්ටු දියුණුවක් තියෙන ඇස් තියෙනවා. දැන් ආයිත් පැද්දෙන්නේ මොකද පොළොව හෙල්ලනවා කියලා නෑ මම නිකන් පැද්දෙන්නේ. හරි. එතකොට මේ දැන් අර මේ මිනිසාගේ දියුණුව ඇස් වල පුතේ 3D අඳුර ගන්න පුළුවන්. දැන් ඉස්සරහින් එනවා හිතන්න බතල කෙල්ලෙක්. මොකද දෙන්නේ? බතල ගෑල්ලුනේ. දැන් ඔයාලට බැයිද ඒ ළමයා අපිට වඩා කොච්චර ඈතින් දින්නේ? මේ ළමයා කොච්චර ලොරියක් වගේ මහතද? ගෙස් කරන්න බැයිද? පුළුවන්. ඒ කොහොමද? ඔයාලගේ ඇස් දෙකට 3D පේනවා ඒක හොඳට. ඔයාලට එතන ඉඳලා දුර ඒ වස්තුවේ උස වස්තුව කියන්නේ වස්තුවේ ගෑල්ලකට. වස්තුවේ ගෑල්ලම විතර නෙවෙයි. ඉස්සරහ තියෙන ඕන එකක් වස්තුව තමයි කියන්නේ නේ විද්‍යාවේ. හරි? ඔයාලගේ ඉස්සරහ තියෙන ෆෝන් එකත් වස්තුවක්. ඔයාලගේ ඉස්සරහින් අම්මත් වස්තුවක්, පුතුත් වස්තුවක්, බයික් එකක් තියෙනවනේ ඒකත් වස්තුවක්. හරි? මගේ ඉස්සරහ මෙතන තියෙන මෝටර් බයික් එක. ඒකත් වස්තුවක් තමයි. අතන්දියර ගෑල්ලම උදාහරණයක් අත්දින්න. ඒතර මේ වස්තුවේ උස අපි නිරීක්ෂණය කරන්න පුළුවන්, නිගමනය කරන්න පුළුවන් පුතේ. හරි? ඒ ළමයා කොච්චර මහතද? ඒක ලැබිලා තියෙන අපිට මේ 3D නැත්තම් ත්‍රිමාන දෘෂ්ටිය හින්දා. මේක මිනිසාට හරි විශේෂයි. එතකොට දැන් අපිට ඉස්සරහ තියෙනවා පොකුණ. දැන් හිතන්න පොකුණේ වතුර හරි පිරිසුදුයි පේනවා කියලා. ඔන්න ඕගොල්ලෝ පොකුණට බෙල්ල දාලා බලනවා. අම්මෝ ගැඹුර කියලා කියනවා. ඒ කොහොමද උන් කියන්නේ? ඔගොල්ලෝ නිකන් අර ගැඹුර නිමානය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බල්ලන්ට පුසට ඕක කරන්න බෑ වැඩි. හරි? හරි. දැන් එතකොට උන් කියන්නේ පොඩි ගුහාවක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? පොඩි ගුහාවක්. දැන් ඔයාලට පුළුවන් ඒ ගුහාවට ඇතුල් වෙද්දි ගිහිල්ලා මාව බඩ හිර වෙයිද? මගේ මූණම හිර වෙයිද? මේකට රින්ගන්න ගිහිල්ලා මගේ පස්ස හරියෙන් හිර වෙලා එළියට එන්න බැරි වෙයි. ඕක ඔයගලට ගෙස් කරලා හිතන්න පුළුවන් ත්‍රිමාන දෘෂ්ටිය තියෙනවා. නමුත් පුතේ බල්ලට පූසට එහෙම බෑනේ. ඒකට හේතුව තමයි ඔය දැකලා දිනවනේ පූසගෙන මොකද්ද? නහයට පොඩ්ඩක් ඇටින් කෙඳි ටිකක් තියෙනවා. ඔය බලන්න දැකලා දිනවනේ නේද? ඔව් ඕන පූසෙක තියෙනවා. ඒ පූස බලන්න ඔය කොහේ රින්ගන්න යද්දි කෙඳි ටික වදිනවා නම් ඌ එතනින් එහාට යන්නේ නැහැ රිවර්ස් එකට එනවා. ඔව් දනුජ දැකලා තියෙනවනේ ඒක තමයි. දනුජ පූසන්ගේ මූණ දිහා බලන්නේ නැතුව වැඩ කරා. හරි. වීඩියෝ ටික. හරි. එතකොට පූස දිහා බලන්න ඕන. එතකොට මේ කෙඳි ටික දැක්කහම පූසක් කෙඳි ටිකෙන් නෙමෙයි යන්නේ. පූසා යද්දි ඉන්න දෙපැත්තේ වැදුනොත් ඌ තේරුම් ගන්නවා මට මේක තව ඉස්සරහට යන්න බෑ. මම රිවර්ස් එකට එන්නකොට අක්කා රිවර්ස් එක. ඒනොට මේ පූසට ඒක හැකියාව ලැබිලා නැහැ. ත්‍රිමාන දෘෂ්ටිය තිබ්බනම් පූසට කෙඳි ඕනේ නැහැ. දැන් අපිට ඕනේ. අපිට ඕනෙත් නැහැ. අපිට කෙඳි මුකුත් ඕනේ. අපිට තේරෙනවා මේ ගුහාවෙන් අපිට හිර වෙයිද. මෙතනින් අපිට යන්න බෑ. මෙතන මේ කුඩු දෙක අස්සෙන් කකුල හිර කරලා හිර වෙනවා. අන්න ඒ සියල්ල ලැබිලා තියෙන දරුවනේ මොකක් ඉන්නද? ත්‍රිමාන දෘෂ්ටියෙන් ඉඳලා. මේ සියල්ල ලැබිලා තියෙන ත්‍රිමාන දෘෂ්ටියෙන් ඉඳලා. පැහැදිලිද? right. ඒ නිසා මේ ත්‍රිමාන දෘෂ්ටියේ මිනිසාට මොනවා ලැබිලා තියෙනවද? මිනිසාට ඉදිරියේ ඇති වස්තුවක උස ගැඹුර අලල දිග ඒ වස්තුවයි මිනිසායි අතර දුර මේ ඔක්කොම නිගමනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. නිගමනය කළ හැක කියලා ලියන්න පුළුවන්. මේ ත්‍රිමාන දෘෂ්ටියෙන් තමයි මිනිසාට ඔක ලැබිලා තියෙන්නේ. දැන් මිනිසාට ද්විනේත්‍ර දෘෂ්ටි නැද්ද? තියෙනවා. ඒකෙදි අපි කතා කරේ දෘෂ්ටි පරාසය ගැන. මෙතනදී අපි කතා කරේ ත්‍රිමාන දෘෂ්ටිය ගැන. හරි? කොහොමද මේ ද්විනේත්‍ර දෘෂ්ටියයි ත්‍රිමාන දෘෂ්ටියයි පර්ෆෙක්ට්ලි තේරිච්ච දරු. අකලවන මැසේජ් එකක් දාන්න. ඉක්මනට දාන්න. දාන්න බලන්න ඉක්මනට. Perfect sir. Thank you. Right. තේරුණා හොඳයි. Right. හොඳයි. තේරුණා. හොඳටම තේරුණා. බොහොම සන්තෝෂයි. හොඳටම තේරුණා. මේක තේරුණා හොඳට. Right. thumbs up දාන දරුවෝ ඉන්නවා. හොඳයි. කවිෂා හොඳයි. Right. සුපිරිටම තේරුණා. නියමයි. සුපිරි. 100ක් ඕකේ. නියමයි. right හරි එහෙනම් හැමෝම ටක් ගාලා දීනේත්‍ර දෘෂ්ටියයි ත්‍රිමාන දෘෂ්ටියයි ඩෝං ගාලා දාගමු කොහමද දාගන්නේ ඩෝං ගාලා දාගන්න පුතේ බලන්න
right මම හිතනවා ඉවරයි කියලා. හරි. පුතාලට ඔය මේ අපිට මම කියවනේ පුතාලට මේ ඔය ද්විනේත්‍රික දෘෂ්ටිය නෙමෙයි ත්‍රිමාන දෘෂ්ටිය මිනිසාට කොච්චර වැදගත්ද කියන එක තේරුම් ගන්න පොඩි ටෙස්ට් එකක් කරන්න පුළුවන් අපිට. දැන් මම කියවනේ මිනිසාට ඉදිරියේ තියෙන වස්තුව ගැඹුර, දිග, පළල ඔක්කොම මේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒකට සරලම පරීක්ෂණය තමයි දුර පුතාලා. ඔය නිකන් බල්ල පූසට ගල් ගහන ඒ වගේ වැඩ නෙමෙයි. සරලම පරීක්ෂණයක් අපිට මේ දුර ගැඹුර ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔයාලා S2කින් එක හැක් වහගෙන try කරන්නකෝ පුතේ මේක හරියන්න පුළුවන්. හැබැයි ගොඩක් පහසු S2ම අරන් කරොත්. හරි. හොඳට අහන් ඉන්න. මේ පැත්ත බලා ගන්න හැමෝම. හරි. තමන්ගේ පෑනක් අරගෙන පෑනේ ක්ලිප් එකෙන් පෑන ගලවලා එක හැක් වහගෙන ඉවරලා දාන්න බලන්න try කරන්න බාන එකපාර ටක් ගාලා එකපාර දාන්න බලන්න කොප්පුවට. බලන්න හැක් වහන්න ටක් ගාලා දාන්න හිමින් නෙමෙයි ටක් ගාලා දාන්න බලන්න ඕනේ. ලේසි වැඩක් නෙමෙයි ඔක. තනි එක හැක් වහගෙන කරන්න අමාරුයි. එකපාරට දාන්න ගියාම එන්න කොහේ හරි යනවා. නේ? හැබැයි ඇස් දෙකම අරගෙන ටක් ගාලා වඩ දාන්න පුළුවන්. ඇස් දෙකම අරගෙන ටක් ගාලාම දාන්න පුළුවන්. ඇස් දෙක අරගෙන ටක් ගාලාම දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක හැක් වහගෙන දැම්මොත් එහෙම කොහෙද හඳේ දාන්නේ කෙලින් කට්ටිය. ඈ ක්ලිප් එක මෙහෙ පෑන හරි මේ පෑන ක්ලිප් එකකට සමාන අඟල් පහක විතර ගැප් එකක් තියෙනවා. ඒ මොකක්ද වෙලා තියෙන්නේ? ත්‍රිමාන දෘෂ්ටිය කියන එක මිනිසාට මාර වැදගත් ඒ ගැඹුර උස දිග පළල තීරණය කරගන්න. පුතේ අමතක කරන්න එපා. ඒ නිසා තමයි කියන්නේ ඇස් දෙක පරිස්සම් කරගන්න කියලා. ආවට ගියට සන්ග්ලාස් දාන්න එපා. එක එක දේවල් දිහා බලන්න යන්න එපා. සූර්යයක් ගන්න තියෙන වෙලාවට එකපාර රක්ක බලන්න එපා. බලන්න ඇස් දෙක කොච්චරද එක හැක් නැති වුණා කියලා හිතනවාට මොකක් හරි වෙන්නේ. අනපේක්ෂිත අනතුරකින් නැති වුණොත් කරන්න දෙයක් නැහැ. හිතාමතා මෝඩ වැඩ කරලා ඇස නැති කරගන්න එපා. පේනවා නේද ඇසේ වටනකම. එක හැක් නැති වුණොත් එහෙම මුකුත් නෙමෙයි පුතේ. ක්ලිප් එකක් ගහගන්න බෑ පෑනට. තව මොන කවර කතාවද? තව කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතේ කරන්න? නේ? ඉලක්කය බලලා කරන්න ඕන දේවල් කොච්චර තියෙනවද? ඈ? එතකොට දැන් දොරක් අරින්න ගියාම යතුරු කට්ට යතුරු දාගන්න හම්බෙන්නේ පස් පාරක් දාන්න එනවා. ඇයි? අර ප්‍රමාණයනේ හරියට එකපාර දාගන්න බෑ එක හැෙන්. වැඩේ හරියන්නේ නැහැ. නිකන් එක හැක් වහලා දාලා බලන්නකො දාන්න පුළුවන් නේද කියලා. දොරට නෙමෙයි දායි අගුලට නෙමෙයි අර හැන්ඩල් එකට දායි. හරි? ඔව්. සෙල්ලම් කරන ඔයගොල්ලෝ මේ ක්‍රිකට් සෙල්ලම් කරන ඇයිද පුතාලා එහෙම? ක්‍රිකට් සෙල්ලම් කරන්න බාන්නකො බෝලේ දායි බැට්ස්මන් ඊට ගත්තා නෙමෙයි හත් ඩොටේ දායි එක හැෙන්. මරු වැඩේ වෙන්නේ. ඔව්. හරි. අර එක හැං ගිහලා බස් එකේ දොරෙන් නෙමෙයි නගින්නේ පුතේ බස් එකේ පිටිගේ හැපේ බස් එකේ. බස් එකේ දොර කියලා බලලා වෙන කොහෙන් නගින්නේ. එක්ක පඩියට කකුල තියන්න ගියා වෙන පඩියකට කකුල තියලා එක්ක පඩිය ගැට්ටට තියලා එකපාරට වැටිලා මන මගුලක් කියලා පොන්ද කැඩිලා ගන්න ඒ හරි වැදගත්. හරි. අමතක කරන්න එපා. right. වාහනය ඩ්‍රයිව් කරන්න හම්බ වෙන්නේ නැහැ පුතේ ලේසියෙන්. ගෙලින් යන්නේ තාප්ප දිගේ ගස් දිගේ වැඩ ගන්න ඉන්නේ ඩ්‍රයිව්. හරි. පුරුදු නම් පස්සේ හරි දැන් කිය එදා ඉතින් එකයක් වෙන්නේ නැති මිනිස්සු ඉන්නවා ඉතින් ඒගොල්ලෝ ටික කාලයක පුරුදු වෙනවා මේක පාට බෑ කියලා මම මේ කියන්නේ. හරි. බොරම් බලනකොට එකක් වහගෙන ඔය වැඩ ටික කළා බලන්න නිකන් ඉන්නකම් දෙද. කොහොමද ගෙදර නිකන් ඉන්නේ වැඩක් කරන මිනිස්සු නෙමෙයි බොහොම අතලොස්සන්නේ වැඩ කරන්නේ. හරි. වැඩ කරන දරුවෝ ඉන්නව නැත්තේ නෑ. ඔය එකක් වහගෙන වැඩ කරලා බලන්න ඔකේ කියෝ. ටැප් එක ළඟට ගිහලා ටැප් එක අරලා බෝතලයක වතුර පුරවන්න බලන්න අල්ලයි වෙන කොහෙට හරි එකක් වහන්න. ඔන්න ඕක. ඒක තමයි කියන්නේ ත්‍රිමාන දෘෂ්ටිය මාර වැදගත් කියලා. හොඳයි. ත්‍රිමාන දෘෂ්ටිය අතිශයින් වැදගත්. ඒකෙන් අපිට ගැඹුර දුර උස ඔක්කොම තීරණය කරගන්න පුළුවන්. හරි. එතකොට පුතේ දැන් ඊළඟට අපිට ඉතුරු වෙන්නේ අක්ෂි රෝග ගැන කතා කරා. රෝග දෙකක් ගැන කතා කරන්න තියෙනවා. රෝග දෙක කතා කරන් පස්සේ කතන්දරේ සම්පූර්ණ ඉවරයි. එතකොට අපේ කීවෙනි පාඩම ඉවරයිද? දෙවෙනි පාඩම ඉවරයි. ඒ කියන්නේ සිලබස් එකේ පාඩම් හතරක් සර්ව සම්පූර්ණ ඉවරයි. එතකොට ලබන සතියේ අලුත් පාඩම හම්බ වෙනවා ඔයාලට ටියුට් එක සුත්‍රජීවීන්ගේ භාවිත පළවෙනි පාඩම. ඒකට ටියුට් එකක් හම්බ වෙනවා. ඒක නිකන් කරන්නේ නැහැ. එතකොට ටියුට් එක මම ඔයාලට WhatsApp group එකට සිකුරාදා උදේම නැත්තම් බ්‍රහස්පතින්දා රෑ වෙදි දානවා. ඔයාලා එක print out කරගෙන ලෑස්තිලා ඉන්න. එතකොට ලබන සතියේ වෙබ්සයිට් එක හරහා join වෙන දරුවන්ට මම දන්න තරමින් ලබන සතියේ තුන්වෙනි සතිය වෙනවනේ. දැන් දන්න තරමින් ඔයාලට ලබන සතියේ වෙබ්සයිට් එක හරහා join වෙන්න නෑට මම මේ කියන්නේ. ලබන සතියේ හවස් එක join වෙන්න හම්බ වෙන එකක් නෑ. payments කරලා slip එක upload කරේ නැත්තම් වෙබ්සයිට් එක හරහා එන අයට. ලබන සතිය එනවා නම් කලින් slip එක upload කරලා ඒ වැටි කරන්න වෙයි. එතකොට ටියුට් එක ගන්න වෙන්නේ නැහැ පුතේ WhatsApp group එකේ හිටියේ නැත්තම්. අද කවුරු හරි දරුවෙක් කලුතෙන් join වෙලා ඉන්නවා නම් මගේ group එකේ දැනට නැති කෙනෙක් 071 3යි 638යි 338ට පන්ති ඉවර වෙච්ච හැටියේ නමයි පන්තියයි දාලා මැසේජ් එකක් දාන්න නැත්තම් ටියුට්ස් නැහැ. ඊට පස්සේ එදා පන්තියට join වෙලා කොහොම හරි fees ගෙවුවා කියන්නේ fees ගෙවලා ඔක්කොම කරලා join වෙනවා. අද ටියුට් එක නැහැ. හරි ටියුට් නැතුව උඩින් බලන්න වෙන්නේ. මොකද ඊළඟ සතියේ පාඩම අන්තිමේදී මුලදීම ටක් ගාලා මම අර අක්ෂි රෝග ටික කරලා පාඩම ඉවර කරලා තමයි අලුත් පාඩමට යන්නේ. එතකොට ටියුට් එක නැතුනොත් එහෙම ප්‍රශ්නේ. හරි.
එහෙනම් ඔන්න කියන්න ඕන කාරණා ටික ඔක්කොම කරලා ලබන සතියේ විනාඩි 45 පැයක් විතර වැඩි වෙලා පන්තිය කරනවා. ඒ සියලු කාරණාත් එක්ක මතක තියාගෙන එහෙනම් අපි ලබන සතියේ තමයි හම්බෙන්න තියෙන්නේ. පොඩ්ඩක් මට කියන්න ටක් ගාලා මැසේජ් එකක් දාලා අද පාඩමේ ප්‍රශ්න මුකුත් අහන්න තියෙනවා නම් අහන්න පුතේ ටක් ගාලා. නැත්තම් අමාරුයි අපිට ඉදිරිය ගැන තේරුම අවදා මේ ඉදිරිය ගැන විස්තරයක් දැනගන්න පාඩම කරයි අද තව පැහැදිලි කරන්න දැන් තියෙනවද? පොඩ්ඩක් ඒ ටික මට පොඩ්ඩක් කියන්න ටක් ගාලා. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ එක අය එක විදිහට හොඳයි කියලා කියනවා පාඩම හොඳටම තේරුණා thank you right හොඳයි හරි ශුද්‍ර ජීවින් පාඩමක් සුපිරියටම රසවත් පාඩමක් හරියට කරන්න ලබන සතියේ ජොයින් වෙන්න එහෙනම් අදට මම හිතුවා පුතේ මෙතනින් ක්ලාස් එක නවත්තනවා හැබැයි ලබන සතියේ ගොඩක් වෙලා යනවා විනාඩි 40 පැය භාගයක් විතර වැඩිපුර පැය අතර කාලයක් වැඩිපුර කෙරෙයි හරි හොඳයි හැමෝම තේරුණා කියලා කියනවා ගොඩක් සන්තෝෂයි හැබැයි මේ පාඩම් කරගන්න හොඳට. මොකද පාඩම් ගොඩ ගහ ගන්න එපා. මම රිවිෂන් එකකුත් කරලා තමයි අන්තිම පාඩමට කලින් පේපර් එක දෙන්නේ. අන්තිම පාඩමත් කරනවා. හරි. ඒ නිසා ලබන සතියේ ජොයින් වෙන්න කලින් වැට් ටික ඔක්කොම කරන් ඉන්න. මගේ පරණ පාඩම් සමහරක් 9 ශ්‍රේණිය YouTube එකට දාලා තියෙනවා. ප්‍රාන්තිය පිටින්ම මේ Zoom meeting එක එහෙම පිටින්ම දාලා තියෙනවා. ඒවා බලලා ඒවා notes එහෙම අවශ්‍යයි හදාගන්න. නැත්නම් අන්තිම පේපර් එකට මඤ්ඤම් වගේ තියෙයි. හරි. එක හැක් වහන් ලිව්වා වගේ තියෙයි. වෙන මුකුත් ඕනේ එක හැක් වහම පොතේ රූලක ලියලා බලන්නකො හරි කියලා ලියන්න පුළුවන් කියලා ඒකත් බලන්නකො ඔය ලියයි දැන් කුණු හර්ප ලියයි හරි හරි පුතේ එහෙනම් හැමෝටම සුබ රාත්‍රියයි ජයෙන් ජය වෙන්න ඕනේ හොඳට පාඩම් කරන්න ලබන සතියේ ජොයින් වෙන්න WhatsApp group එකේ නැති අය group එකට ජොයින් වෙන්න ටියුට් එක ගන්න වෙබ්සයිට් එක කරා එන අය පේමන්ට් එක කරලා ස්ලිප් එක කරා ගන්න නැත්නම් එහෙම ඔයාලා ලින්ක් එක ලැබෙන එකක් නැහැ වෙබ්සයිට් එකකින් හරි ඔව් ඒක තමයි මට කියන්න තියෙන්නේ හරි එහෙනම් ඉහලා පාඩම් ටික ඔක්කොම කවර් කරගන්නද වැඩි කාලයක් නැහැ දැන් ඉස්සරහට ඉස්කෝල පටන් ගන්නකොට අපිට පාඩම් කරන්න ටයිම් අඩු වෙනවා ඒ නිසා දැන්ම කරලා වැඩ ටික කරලා තියාගන්න ඊයේ පාර විභාගෙදි MCQ ඔක්කොම ගහපු දරුවොත් හිටියා අපි ලයිට් නැතුව මොටර් බයික් කියලා ලයිට් වලින් පන්ති කරපු දවසේ ඒ නිසා පාඩම් කර දරුවෝ පිටසක් ඉන්නවා ඒවලෙන් මතක තියන් යන කට්ටියකුත් ඉන්නවා හරි ඒ නිසා සන්තෝසයි උනන්දුවෙන් ඉන්නවා දරුවෝ ටික ඔක්කොම ලබන සතියේ ජොයින් වෙන්න කලින් පාඩම හොඳට කම්ප්ලීට් කරමු ජොයින් වෙන්න හරි එහෙනම් අද පන්ති නවත්වමු පුතේ හැමෝටම එන සුබ රාත්‍රියයි ජය ජය වේවා බුදු සරණයි ජේසු පිටයි හැමෝටම